දැන් මේක දැන් මම වැඩේ පටන් ගමු. දැන් මේ පහුගිය දවස් ටිකේ වෙලා අපි හිංසරේ කතා කරගෙන ආවේ මාකට් එක කොහොමද හැසිරෙන්නේ, මාකට් එක කොයි වගේ දේවල්ද තියෙන්නේ. එහෙම වෙලා හිංසරේ කතාව කොයි වගේද කියන තැනට එනකම් අපි කතා කරගෙන ආවා. දැන් මේකත් එක්ක ඕන දැන් අද අපිට ඉතුරු තියෙන්නේ මේ කොහොමද මේ අපි මෙච්චර දවස් පාවිච්චි කරපු දේවල් පාවිච්චි කරලා මාකට් එකේදී එන්ට්‍රියක් ගන්නේ කියන කතාව තමයි අපි කතා කරන්න ඕනේ. දැන් මේ ට්‍රේඩ් එකේ එන්ට්‍රියක් ගන්න සහ මේ එන්ට්‍රි සෙටප් වලට යන්න කලින් කාරණා කිහිපයක් අපි කතා කරන්න ඕනි. ඒකට මම ඉස්සෙල් චුට්ටක් වයිට් බෝඩ් එක ගන්නම්. වයිට් බෝඩ් එක අරගෙන ඇයි එන්නේ නැත්තේ? කතා පොඩ්ඩක් පැහැදිලි කරගමු. දැන් මේකේ මොනවද එන්ට්‍රියක් ගන්න කලින් තියෙන්නේ කියලා. ට්‍රේඩ් එකේ එන්ට්‍රියක් කියන එක ගත්තොත් ඒකෙදි මොනවද සලකන්නේ? වෙන එක තමයි ඉස්සරහට සලකන්නේ. එන්ට්‍රියක්. ඔය ට්‍රේඩ් එකක් කියන්නේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන තැන. ඒක ට්‍රේඩ් එකට එන්ටර් වෙද්දී මොකද්ද වෙන්න පුළුවන්? ට්‍රේඩ් එකට එන්ටර් වුණාට පස්සේ අපි ඒක චුට්ටක් කතා කරමු. ට්‍රේඩ් එක මෙන්න මේ එන්ට්‍රි කියන එක ගත්තට පස්සේ මොකද්ද වෙන්න පුළුවන්? මොකද්ද එන්ට්‍රි? එන්ට්‍රි කියන එක ගත්තට පස්සේ මොකද්ද වෙන්න පුළුවන්? මොකද ඉතින් එන්ට්‍රියක් කියන එක දැන් අපි ගන්නවනේ. ඒක ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රධාන කාරණා දෙකයි වෙන්නේ. එක්කෝ මේක ප්‍රොෆිට් වෙනවා. ඒ කියන්නේ මේක ටාගට් වලට යනවා. කියන්නේ එක්කෝ මේක මොකද්ද වෙන්නේ? ප්‍රොෆිට් වෙනවා. ඒක හඳුන්වනවා ප්‍රොෆිටබල් එක. ප්‍රොෆිටබල් අපි ඔක කියනවා මොකද්ද? ඒ කියන්නේ ටාගට් වලට යනවා. හරිද? ටාගට් ප්‍රොෆිට් එකට යනවා කියලා තමයි ටාගට් එකට යනවා. ඒ කියන්නේ තව දෙයක් වෙනවා. දැන් ප්‍රොෆිටබල් වෙන එක පැත්තක එහෙම නැත්නම් මොකද්ද? මේක අපි බලාපොරොත්තු වෙන්නේ නැති පැත්තට යනවා. ඒ කියන්නේ රෝන් ඩිරෙක්ෂන් එකට යනවා. රෝන් ඩිරෙක්ෂන් එක. ඒ කියන්නේ මොකද්ද? ඔය අපි අන්නේ ස්ටොප් ලොස් යනවා. මේක තමයි ට්‍රේඩ් එකේදී වෙන්නේ. ඊට අමතරව තව එකක් කරනවා අපි එන්ට්‍රියක් ගත්ත දැනටම ආයෙ එනවා. ඒක අපි හිතමු බ්‍රේක් ඉවන් කියලා. අපි ඉස්සර කතා කරමු. ඉස්සර මේ දෙක මේව කරමු. ඒක ට්‍රේඩ් එකක් ගත්තොත් ට්‍රේඩ් එකකදී ප්‍රධාන කාරණා දෙකයි අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එන්ට්‍රි වුණාට පස්සේ එක්ක ප්‍රොෆිටබල් වෙනවා. එහෙම නැත්නම් කියනවා ටාගට් වලට යනවා. එහෙම නැත්නම් බලාපොරොත්තු නැති අනිත් පැත්තට යනවා. මෙතන උදාහරණයක් විදියට අපි සෙල් ට්‍රේඩ් එකක් ගත්තොත් මාකට් එකේ මොකද වෙන්නේ? සෙල් එකක් වෙන්න ඕනේ. කියන්නේ අගේ දිගටම අඩු වෙන්න ඕනේ. අපි බයි ට්‍රේඩ් එකක් ගත්තොත් මාකට් එකේදී අගේ දිගටම වැඩි වෙන්න ඕනේ. මේ දෙකෙන් එකක් තමයි සිද්ධ විය යුත්තේ. ඒතකොට මෙහෙම නැතුව මේක බැරිලාවත් හිතන්නකෝ දැන් බයි එකකදී දැන් බයි එකකින් බයි වෙන්න તો මාකට් එක සෙල් වුණොත් අපේ ස්ටොක් එක වදිනවා. ඒ වගේම තමයි සෙල් එකකදී අපි බලාපොරොත්තු නොවුන විදිහට ඒක බයි වුණොත් ඒකෙදිත් අපිට ස්ටොප් ලොස් එක අදිනුන කාරණා දෙක තමයි වෙන්නේ. ඒතකොට ඕකත් එක්ක ට්‍රේඩ් වල එන්ට්‍රි වගේ අපිට හම්බ වෙන ප්‍රධාන කාරණා දෙකයි. එක්ක ප්‍රොෆිටබල් වෙනවා. ප්‍රොෆිටබල් වෙනවා කියන්නේ ට්‍රේඩ් එක අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙච්ච ටාගට් වලට යනවා කියන එක රෝන් ඩිරෙක්ෂන් වලට යනවා කියලා තවයක් නෝ. ඒ ඉතින් ට්‍රේඩ් එක බලාපොරොත්තු වෙන පැත්තට නෙවෙයි ප්‍රතිවිරුද්ධ පැත්තට යන්නේ. ඒක ඕක තමයි සමස්තයක් විදියට සිද්ධ වෙන කාරණා දෙක වෙන්නේ. එතකොට ට්‍රේඩ් එකට එන්ඩ වෙනවා කියන එක තේරෙනවද අපි මේ දෙකටම බලාපොරොත්තු වෙන තමයි යන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ටාගට් එරියා තමයි වෙනවා හරිය. නම් මේ ට්‍රේඩ් එක වින් කළා. අපි තාම මේ බැලලා සිස්ටම් ලොස් එකක් ගන්න අපි කියන එතකොට මේක මොකද්ද අපේ ට්‍රේඩ් එක ලොස් වුණා කියලා. දැන් කෙනෙක්ට මෙන්න මේකත් එක ප්‍රශ්නයක් ඉදෙනවා මේ ස්ටොප් ලොස් එක ටාගට් එක කියන මොකක් හරි ලෙවල් එකක්ද කියලා. මේක ලෙවල් එකක් කියලා හැදෙන්න එකේ වැරද්දක් නැහැ. කියන්නේ මම එන්ට්‍රි ගණිතය පෙන්නන එන්ට්‍රි ගණිතය ට්‍රේඩ් එක වැලිඩ් වෙලා ගිය ට්‍රේඩ් එක යන්න පුළුවන් උපරිම පොයින්ට් එකක් පෙන්නනවා. අපි ඕක හඳුන්වනවා මේ ඩ්‍රෝන් ලික්විඩිටි කියලා DOL එකක් කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ දැන් ඒකේ යන්න බලාපොරොත්තු වෙන තැන. ඊට අමතරව තවත් තුනක් තියෙනවා මාකට් එකේ කියන්නේ මේ ස්ටොප් ලොස් අදිනවා කියන්නේ අපි දන්නවා මේ මාකට් එකේ යම් ලෙවල් එකක් තියෙනවා මේක බ්‍රේක් කරොත් මාකට් එකේ ස්ට්‍රක්චර් බ්‍රේක් උදාහරණයක් විදිහට අපිට පේනවා කියන්නේ මාකට් එකේ මොකක්ද තියෙන හයි රෙසිස්ටර් ලික්විඩිටි පොයින්ට් එක උදාහරණයක් හයි රෙසිස්ටර් ලික්විඩිටි අපි අරන් තියෙන්නේ ෂෝට් එකක් නම් ඒතකොට හයි රෙසිස්ටර් ලික්විඩිටි හයි එකක් වගේ බ්‍රේක් කරොත් අපි දන්නවා මාකට් එකේ ස්ට්‍රක්චර් එක ඔල්රෙඩි චේන්ජ් කියලා. අන්න ඒ වගේ තැනකින් අපි ස්ටොප් ලොස් ලිමිට් එක තියන්න පුළුවන්. ඒතකොට ස්ටොප් ලොස් එක තිබ්බට පස්සේ ඒක බ්‍රේක් කරොත් මාකට් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. දැන් සමහර අය අහලත් ඇති සමහර අය ට්‍රේඩ් කරනම ස්ටොප් ලොස් කියන එක නැතුව. ඒ සමහර ට්‍රේඩ් කරද්දී ඒගොල්ලන්ට යම් කාරණා ඉඳන් ස්ටොප් ලොස් එක තියාගන්න බැරි වෙනවා. මේ ස්ටොප් ලොස් එක තියාගන්න බැරි වුණොත් එක මොකද වෙන්නේ? මේගොල්ලෝ දන්නේම නැතුව මේ ට්‍රේඩ් එක ගොඩාක් ප්‍රතිවිරුද්ධ පැත්තට ගියොත් මේගොල්ලන්ගේ account එක පිටින් ලොස් වෙනවා.
දැන් ප්‍රශ්නයක් ඉන්නේ නැති දැන් මේ මොකද්ද මේ ස්ටොප් ලොස් එක තිබ්බොත් මොකද ලොස් වෙන්නේ කියලා. ඒක මම කතා කියනවා. දැන් ට්‍රේඩ් එක ටාගට් එක ගැන ප්‍රොෆිට් වෙනවා. ඒ කියන්නේ ටාගට් එක යනවා කියන්නේ අපි මේ පැත්තේදී අපි බලාපොරොත්තු වෙන පැත්තටම යනවා. ඒකට ඒකත් එක්ක ඒකට අපිට කිසියම් ප්‍රතිලාභයක් හම් වෙනවා. එතකොට ඒ කියන්නේ හම් වෙන ප්‍රතිලාභය අපි ට්‍රේඩ් එක ගන්න ට්‍රේඩ් එකේ වර්ගය උඩ වෙනවා. මම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නම්. ඒ කියන්නේ ට්‍රේඩ් වල අපිට ක්‍රිප්ටෝ මාකට් එකේ වෙන්න පුළුවන්. මේ ක්‍රිප්ටෝ මාකට් එකේ ප්‍රධාන වර්ග දෙකයි හම් වෙන්නේ. එකක් ස්පොට් ට්‍රේඩින්. දැන් තව තියෙනවා මාජිනල් ට්‍රේඩින් කතා ටික. මම ඒව කරලා නැති ඉන්න මම නෝමල් අපි හම් වෙන ප්‍රධාන වශයෙන් කතා කරන දෙක කතා කරමු. එකක් ස්පොට් ට්‍රේඩින් අනිත් එක ෆියුචර් ට්‍රේඩින්. මොකද ස්පොට් ට්‍රේඩින් කියන්නේ? ස්පොට් ට්‍රේඩින් කියන එකේදී වෙන්නේ අපි මාකට් එකේ ෂෙයාර්ස් වල මිලදී ගන්නවා වගේ මොකක් හරි මට්ටමකට කොයින් එකක් මිලදී ගන්නවා. කොයින් එක මිලදී අරගෙන ඒක ටික දුරක් අප් වෙන්න හරි පාඩට යන්න දීලා අපි දන්නවා හරිය කියන්නේ දැන් හිතන්නකො يعني ස්පොට් ට්‍රේඩින් වලදී අර ප්‍රොෆිටබල් වෙනවා අනිවාර්යෙන් මිල වැඩි වෙනවා. මේකේදී අපිට ලොස් වෙන පැත්තට එහෙම මේක ලොස් වෙයි කියලා ප්‍රොෆිට් ගන්න විදියක් නැහැ. ඒතකොට ස්පොට් ට්‍රේඩින් වල ප්‍රොෆිට් ගන්න දින හොඳ විදිය තමයි ට්‍රේඩ් එකක් අරගෙන ඔන්න බලන් ඉන්නවා මාකට් එක අප් වෙලා යනවා. ඒකත් එක්ක ඔන්න ප්‍රොෆිටබල් වෙනවා. ඒකත් එක්ක ඔන්න උල්ට යනවා කියන්නේ හරි ප්‍රොෆිටබල් වෙනවා. ඒක තමයි එක ක්‍රම. දැන් එතකොට ඒකේ ප්‍රොෆිට් වෙන ප්‍රමාණය රඳා පවතින අපි ආයෝජනය කරන මුදල සහ මාකට් එක ගමන් කරන දිශානතිය උඩ උදාහරණයක් විදිහට අපි ගත්තා කියලා හිතන්නකො මොකක් හරි ඒ කියලා කොයින් එකක් තියෙනවා ඒකේ අගේ 1000යි. ඒ 1000ක් වර්තමානයේ 1000යි 10 වෙන කොයින් එකෙන් තමයි ඩොලර් 100ක ප්‍රමාණයක් මිලදී ගන්න. ඒ කියන්නේ එක කොයින් එකකිනුත් 10න් එකක්. කියන්නේ දශමයක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ කොයින් එක බැලුවා ඩොලර් 1500 වගේ ගියොත් මොකද වෙන්නේ? කියන්නේ මේක තිබ්බට වඩා 50ක් වැඩි වෙලා. අන්න ඒකත් එක්ක දැන් අපි 100 යන්නේ දැන් මෙතන 100 තව 50ක් එකතු වෙනවා. ඒතර 150ක් වෙනවා. ඔන්න ඒතර 50 තමයි ප්‍රොෆිට් එක. ඒතර අපිට ඒක සම්පූර්ණයෙන් සෙල් කිරීමෝ නොකිරීම කරන්න බෑ. ඒක ඔස්සේ අපිට යම් කිසි ප්‍රොෆිට් එකක් එනවා. ඒක තමයි සාමාන්‍ය ස්පොට් ට්‍රේඩ් වල ප්‍රොෆිට් එක කියන්නේ. ඒක ෆියුචර් වලට එද්දි මේ කතාව ටිකක් වෙනස් වෙනවා. ෆියුචර් කොටත් තව ටිකක් පැහැදිලි කරන්න ඉස්සරහදී ෆියුචර් වල තියෙන ලෙවරේජ් කියලා එකක්. ලෙවරේජ් එකක් කියන්නේ මෙන්න මේ නම තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. මේක ඉස්සරහදී කතා කරනවා ආයේ. මෙන්න මේක ලෙවරේජ් එක. ලෙවරේජ් එකක් කියලා හඳුන්වනවා නිකන් ಗುಣ කරනවා වගේ. කියන උදාහරණයක් විදිහට දැන් ඔය මේ දැන් ඔය පොඩි දැන් ස්පොට් වල දාන වැටෙන එක දැන් ඔය ක්‍රිප්ටෝ වල වගේ ටිකක් ප්‍රායෝගික නෑ. මොකද ක්‍රිප්ටෝ වල නම් BTC වගේ ලොකු කරන්සිස් වලට මොකද ඒගොල්ලන්ගේ අගය ටිකක් වැඩි. උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ ඔයා BTC වලින් ඩොලර් 100ක් මිලදී ගත්ත කියන්නේ BTC වලගේ දැන් 1,70,000 විතර තියෙන ලක්ෂයක් ඉඳ ගණන් ගන්න ඕනේ. ඒක 100 දැනෙන්නේ නෑ. ඒක 100 ඒවා 1000ක් තියෙනවා ඒකේ ආසන්න වශයෙන් නේ. 10 ලක්ෂයක් 100 1000ක් තියෙනවා. 10 එකක්නේ. 0.001. එතකොට ඒක දැනෙන්නේ නැහැ ලොකුවට අපි ගත්තා කියලා. එතකොට ඒකේ ඉඳ ඒවල BTC වල එක 150ක් කියන එක එකපාරට දෙන්නේ ඒ වගේ කාරණා හින්දා එතකොට මොකද උනේ? කට්ටිය තේරුම් ගත්තා මේ අපිට පොඩ්ඩක් මේ පොඩි ගණන් තියන අර ට්‍රේඩ් කරන්න පුළුවන් ක්‍රමයක් ඕනේ ටිකක් මේ අර ගුණණය කිරීමක් තියෙන්න ඕනේ කියලා. අපි හඳුන්වන එක ලෙවරේජ් කිරීමේ මේක. ලෙවරේජ් එක කියන්නේ ඔන්නේ ගුණණය. කියන්නේ මේකෙදි වෙන්නේ ඇත්තටම කිසියම් වගයක් වෙලා ಗುಣ වෙනවා වගේ වැඩක් තමයි ඇත්තටම වෙන්නේ. ඒ කියන්නේ හිතන්නකො ලෙවරේජ් එක 10යි කියලා. ලෙවරේජ් එක 10යි කියන්නේ ඩොලර් 100ක නම් බයි කළ එක 10 ගුණයකින් වැඩි 1000ක් වෙනවා. මේ හැබැයි අනිත් පැත්තටත් මෙහෙම තමයි මේකත් එක්කයි මේකට එකතු වෙන අලුතෙන් වචනයක් ලික්විඩේෂන් කියලා. ඒ කියන්නේ මේ ස්පොට් ට්‍රේඩින් වලින් නැති වචනයක් මේ ෆියුචර් ට්‍රේඩින් වලට එකතු වෙන මේ ලෙවරේජ් එක තමයි මොකද්ද ඒක තමයි ලික්විඩේෂන්. ලික්විඩේෂන්. මෙන්න මේ වචනේ එකතු වෙනවා. මේ සමහරවිට මේ දැකලාත් ඇති ඔය TikTok එකේ වීඩියෝ තියෙනවා what is your nation I am from another nation මොකද nation එක කියව liquidation කියලා. liquidation කියලා එකක් කරනවා. liquidation එන්නේ future rate එකත් එක්ක ගොඩක් දුරට. ඔක මේ spot trading වලට මහා ලොකුට අදාළ නැහැ. spot trading වල liquidation එක කියන්නේ මොකක් හරි position එකක් ඒ coin එක මේ scam වෙනවා. එසේ නොවන තාක්කල් මේ spot වල නම් මේ මොකක් අපි මේ මොකද liquidation එකක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් future level liquidation එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මම මේ ස්පොට් ෆියුචර් කතා කරපු ඉඳන් මේක ටිකක් මෙතනදී පිළිවෙලට කතා කරනවා අපි. ඒතකොට වැඩි ලේසි නිසා අපිට මේ ඉස්සරහට මේ ඉස්සරහට කට එන්ට්‍රි සෙටප් ටික කියලා දෙද්දි ලේසි. හරිද? දැන් ගත්තොත් මම කියන්නේ මේක ස්පොට් ට්‍රේඩින් එකේ තියෙනවා කියලා. ස්පොට් ට්‍රේඩින් වලදී මොකක්ද වෙන්නේ? ස්පොට් හරිද මේක නම ස්පොට් ට්‍රේඩින්. මේක සාමාන්‍ය නිකන් ස්පොට් මේ ස්ටොක් මාකට් එකේ වගේ මේ ස්ටොක් මාකට් එකේ වගේ තමයි වැඩ ගන්න. අපි ගන්න වැඩනොත් වැඩි වෙන කියන්නේ උදාහරණයක් විදිහට අපි කිව්වා. ඒකේ කොයින් එකක් තියෙනවා. ඒක 1000ක් එයාගේ වර්තමානයේ 1000යි අපි ඒක බයි කරනවා කීයද අපි ඒක 100ක බයි කරනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් දශමයකක් බයි කරනවා. ඊළඟට ඒක අප් වුණා
ඒක අප් වෙනවා කීයද? ඒක අප් වුණා 150ක්. එතකොට අපිට එන ප්‍රොෆිට් එක කීයද? අපිට එතකොට එන ප්‍රොෆිට් එක 100 වැඩි වෙනවා 150කින්. එතකොට ආසන්න වශයෙන් 150ක් තමයි එන්නේ සම්පූර්ණයෙන්. එතකොට ඒකත් එක වැඩිලා යනවා තමයි සාමාන්‍ය විදිය. ඊළඟට දැන් අපි කතා කරා ෆියුචර් ට්‍රේඩින් කියලා. ෆියුචර් ට්‍රේඩින් වලට එද්දි මම කිව්වා අපිට හම්බ වෙනවා කියලා වචනයක්. ෆියුචර් ට්‍රේඩින්. ෆියුචර් ට්‍රේඩින් කියදී අපි කතා කරා මේකෙදී අපි අලුත් වචනයක් ඉගෙන ගන්නවා ලෙවරේජ්. ෆියුචර් කියන්නේ ඇයි කියලා එක මම දැන් ඉස්සෙල්ලා කතා කරන්න හොඳේ මේ ලෙවරේජ් එක කලින්. ඇත්තටම මොකද්ද මේ ෆියුචර් ට්‍රේඩ් වල තියෙන විශේෂත්වය? අපි යොයුට්ටක් කතා කරමු ස්පොට් එක. ඔය ලෙවරේජ් එකට එන්න කලින් උගල විශේෂත්වයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි ෆියුචර් ට්‍රේඩ් වලදී ආඩ් ට්‍රේඩ් එක යන ඕනම පැත්තකට ට්‍රේඩ් එකක් ගන්න බෑ. ඒ මාකට් එක යන ඕනම පැත්තකට. උදාහරණයක් විදිහට මාකට් එක බය වුණා සෙල් වුණා මේ දෙකෙන් ඕනම එකක් පදනම් කරගෙන ආඩ් ට්‍රේඩ් එකක් ගන්නවා. මේක තමයි මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ. මේක මේ ටිකක් අර කියන්නේ මේක තේරෙනවද? ඒතර මේ අපි මේක සම්පූර්ණයෙන් කරන්නේ නිකන් මේවා කරනවා වගේ. මොකද මේ ඉදිරිය නිකන් ප්‍රෙඩික්ෂන් එකක් කරනවා වගේ කතාවක් තියෙනවා. අපිට ගොඩක් ප්‍රෙඩික්ෂන් කියන කතාව ඕන වෙන්නේ මෙන්න මෙතනදී. තත්පරයක් දෙන්න. දැන් අපි කතා කරන්නේ දැන් උතන ලෙවරේජ් කියන්නේ මෙන්න දැන් ලෙවරේජ් වල කලින් කියන කතාව අරක. ඒ කියන්නේ දැන් මේ ෆියුචර් ට්‍රේඩ් වල දැන් නමේව තියෙන ෆියුචර් අනාගතේනේ. අනාගතය බලාගෙන තමයි ට්‍රේඩ් කරන්නේ. ඒතකොට මේකදී අපිට මෙහෙම දෙයක් ගන්න බෑ. කියන්නේ අපිට කියන්නේ දෙපැත්තටම ගන්න. එකක් අපිට බයි පැත්ත ට්‍රේඩ් කරන්න පුළුවන්, ආයෙත් ඒ පැත්ත ට්‍රේඩ් කරන්න පුළුවන්. ඇත්තටම මේ ෆියුචර් ට්‍රේඩ් කියන එකේදී වෙන්නේ අපි මාකට් එක අනාගතයේදී මෙතෙන්ට යයි කියලා බලාපොරොත්තු වෙන ට්‍රේඩ් දාන එක. ඒකට ඒක දෙන්න බයි සහ සෙල් කියන සයිඩ් දෙකම දාන්න. එතකොට මේ බයි සහ සෙල් සයිඩ් දෙකට දානට අමතරව මේකේ තව විශේෂත්වයක් තියෙනවා. එතන මේකෙදි මේ ලෙවරේජ් කියන එක කියනවා. ලෙවරේජ් කියන ඇත්තටම නිකන් අගයක් ගුණය වෙනවා වගේ අදහසක් තමයි ලෙවරේජ් එකේ කියන්නේ. දැන් මම කනුත් කරේ BTC වගේ කෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ තියෙන අගයත් එක්ක ඩොලර් 100ක් දැම්ම කියලා ඒක දැනෙන්නේ නැහැ. සමහරවිට වගේ account එකේ තියෙන ඩොලර් 10ක් වගේ නම් ඔයාලට buy කරගන්න පුළුවන් යම් ඒක ප්‍රමාණයක් විතර. තේරෙනවද? ඒ ඩොලර් 10ක් වගේ දාලා වෙන ගාණක් හොයන එක. ඒක ප්‍රායෝගිකව ස්පොට් ට්‍රේඩින් කරන්න අමාරුයි. කරන්න බැරි නෑ. ටිකක් අමාරුයි. කරන මිනිස්සු ඉන්නවා. කියන්නේ මම දැක්කා තියෙනවා ඩොලර් 100ක් දාලා මාකට් එකට ඇවිල්ලා ඩොලර් 20000 30000 හදාගෙන ඉන්න මිනිස්සු මම දැකලා තියෙනවා. නැත්තේ නෑ. බට් ඒක ටිකක් හැම වෙලේම නොවන සහ මේක කරන්නත් අර කරා මට්ටමකට අපි කියන ස්පෙෂල් හැකියාවක් තියෙන්න ඕනි. කාරණා එහෙම තියෙන කිරීමේ කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව ටිකක් නැතුව මේ නෝමල් ගත්තොත් අපි ගොඩක් කට්ටිය ෆියුචර් රේට් කරනවා. ෆියුචර් රේට් කරද්දී ඒතකොට මේ දැන් මිස්පොට් නැතුව දැන් ඉතලා මුදල් අඩු අයක ෆියුචර් රේට් කරනවා. ෆියුචර් රේට් කරද්දී දැන් එතකොට යාට මෙතනත් ඇවිල්ලා ඩොලර් 10ක් දාලා ස්පොට් රේට් එකම කරගන්න පුළුවන් වුණා කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ යාට බයි සහ සෙල් කියන දෙක පුළුවන්ම වැත්ත. නමුත් ඒකෙන් මහා ලොකු ප්‍රොෆිට් එකක් එන්නේ නැහැ. ඔන්න ඕක හින්දා මේ ෆියුචර් ට්‍රේඩ් වලදී මේ ටිකක් වෙනස් කාරණා ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙන් අපිට හම්බෙන පළවෙනි එක තමයි මේ ලෙවරේජ් එක. ලෙවරේජ් එක කියන්නේ නිකන් ගුණණය වීම වලට සමාන දෙයක්. ඒ කියන්නේ මේකෙ වෙන්නේ අගේ ගුණ වීමක් කියලා මම හැඳින්වුවොත් නිවැරදි. දැන් හිතන්නකෝ ලෙවරේජ් එක මොනවා හරි දැනක තියෙනවා 10x කියලා. කියන්නේ කොහේ හරි තියෙනවා ලෙවරේජ් එක 10x කියලා. ඒතකොට ට්‍රේඩ් එකට දානවා කියන්නකෝ මෙන්න මේ ඩොලර් 10ක්. ඉතින් 10ක් දැම්මොත් 10 මෙතනදී 10න් වැඩි වෙනවා. ඒතකොට ඒක ඇත්තටම ට්‍රේඩ් එකට වැඩෙන්නේ
100ක් කළා. ඕක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට ඩොලර් 100ක් දැම්මොත් ඒක 10න් වෙනකොට ඩොලර් 1000ක් කරනවා. ඒතකොට මේ වගේ තමයි ලෙවරේජ් එක අතවාට ඕන ගණන් තියෙන එක නෝ සාමාන්‍ය 125 වගේ වෙනකන් තියෙනවා. එතකොට 125 වගේ දැම්මොත් තේරෙන්නේ නැති ඩොලර් 10ක් දැම්මොත් ඒක 1250ක් වගේ කියලා ගයක් වටනවා. මේක තමයි ලෙවරේජ් එක තියෙන වාසිය වෙන්නේ. එතකොට මේ ලෙවරේජ් එකෙන් වෙන්නේ මොකද්ද? අගේ ගුණණය වෙනවා. මේ ලෙවරේජ් වලින් අගේ ගුණණය වීමත් එක්ක හැබැයි අවාසියකුත් වෙනවා. ඒ තමයි මාකට් එකේදී ඔයා ලික්විඩේට් වෙන්න තියෙන හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා මොකක් කර ලෙවරේජ් එකක් දැම්මේ නැති වෙද්දී අපි කියන්නේ ලෙවරේජ් එක එකයි. යනවා ගුණනයක් නැහැ කියන සාමාන්‍ය එකෙන් තමයි වැඩි වෙන්නේ. එකෙන් වැඩි වෙලා ඔයා ගාව තියෙන මුදල සම්පූර්ණයෙන්ම නැති වෙන්නම් අදාළ කොයින් එක 100%ක්ම අගේ අඩු වෙන්න ඕනේ. එහෙම නැති වෙගෙන ස්කෑම් වෙලා යනවනේ. එහෙම නැත්නම් හැම අවස්ථාවකම ඔයාගේ අතර කීයක් හරි එනවා. දැන් ඕක හිතන්නකො මේ ලෙවරේජ් එක 10x දැම්ම කියද්දි අර 100ට 100ක් යන්න ඕනේ ඒක නෑ. මොකද මේක 10න් වැඩි වෙනවනේ. ඒ කියන්නේ ඔයාගේ අගේ 10න් වැඩි වෙනවා වගේ තමයි ඔයාගේ අර 100ට 100 කියන එක 10න් බෙදෙනවා. කියන්නේ ඔයා දැන් ඔයා එකනම් තිබ්බ ලෙවරේජ් එක ඔයාගේ කොයින් එක ස්කෑම් වෙන 100ට 100ක් අනිත් පැත්තට යන්න ඕනි. නමුත් ඔයාගේ මේ දැන් හිතන්නකො මේ 100ක් අනිත් පැත්තට යන්න ඕනි. නමුත් එහෙම නැතුව දැන් මේ ලෙවරේජ් එක 10 දැම්ම ගමන් ඔයාට 100ක් අනිත් පැත්තට යන්න ඕනේ නැහැ. මොකද 10න් වැඩි වෙනවනේ. එතකොට ඔයාගේ ඒක දැන් ලෙවරේජ් එක 10යි. එතකොට 10 10න් වැඩි වෙනවා කියන්නේ හරියටම තව 10ක් ඔයාගේ අනිත් පැත්තට ගියොත් 100 වෙනවා. ඒක පාට තේරෙන්නේ නැතුව ඇති. මම පොඩ්ඩක් මෙහෙම කියන්න. මේ ලෙවරේජ් එක දානවත් එක්ක මෙහෙම දෙයක් වෙනවා. හරිද? සාමාන්‍යයෙන් without leverage කියන්නේ without leverage කියන්නේ මොකක් හරි coin එක ස්කෑම් වෙන්න නම් කීයක් යන්න ඕනේ 100ට 100ක් යන්න ඕනේ. මොකද without leverage කියන්නේ හැම වෙලේම එකෙන්නේ වැඩි වෙන ස්පොට් ට්‍රේඩ් ගත්තොත් ඒකයි මම කිව්වේ ලේසියෙන් ස්කෑම් වෙන්නේ නැහැ. මොකද ස්කෑම් වෙන්න නම් 100ට 100ක්ම අනිත් පැත්තට යන්න ඕනේ. 100ට 100ක් අනිත් පැත්තට යනවා කියන්නේ දැන් ඔයා බයි ගන්න යනවා තියෙන. ඒ කියන්නේ ඔයාලා සෙල් එකක් වෙන්න ඕනේ 100ට 100ක්. ඒ කියන්නේ ඔයාගේ දැන් හිතන්න coin එක ඩොලර් 1000ක තියෙනවා නම් 10ගේ බිඳුවම වෙන්න ඕනේ ඔයාගේ ඔයාලට 7-5ක්වත් නැති වෙන්නේ. එහෙම නැත්නම් එක තාක්ක ආගේ අගේ 0 වෙන්නේ නැහැ. ඒකට ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නැති දෙයක්. නමුත් දැන් ලෙවරේජ් වලට ආව මොකද වෙන්නේ? ලෙවරේජ් වලට ආවහම මේ ඔයාව ලික්විඩේෂන් වෙන්න ඕනි ගාණ මොකක්ද දන්නවද වෙන්නේ? මෙන්න මේ 100 නම් 100යි 100 කියන එක බෙදෙනවා ඔයාගේ ලෙවරේජ් එකේ. එතකොට මෙන්න මේ එන අගේ තමයි ඔයාගේ ලික්විඩේෂන් වෙන්න යන percentage එක. ලික්විඩේෂන් percentage. හරිද? මේක තේරෙනවා කී පැහැදිලි කරන්න. දැන් උදාහරණයක් විදිහට ලික්විඩේෂන් වෙන්න යන percentage එක. දැන් ඕක ගණන් ගන්න මෙහෙම. හිතන්නකෝ ඔයා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක දැම්ම ලෙවරේජ් එක ඔන්න දැන් උදාහරණයක්. ඔයා ලෙවරේජ් එක දැම්ම කීයද? ලෙවරේජ් එක දැම්ම මෙන්න මේ ගාන. හරිද? ලෙවරේජ් එක 10 දැම්ම. එතකොට ඔයාගේ ලික්විඩේෂන් වෙන්න යන්නේ මෙන්න මේක 100 බෙදෙනවා එතකොට 10. කීයද? හරියටම 10ක් වෙද්දි ඔයාගේ මේ 10ක් බලාපොරොත්තු වුණු ප්‍රතිවිරුද්ධ පැත්තට ගියොත් ඔයාගේ ට්‍රේඩ් එක ලික්විඩේෂන් වෙනවා. ඉතින් ට්‍රේඩ් එකේ තියෙන ගාන සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඔක තමයි සාමාන්‍යයෙන් ලික්විඩේට් වෙනවා කියලා කියන්නේ. දැන් තේරෙනවා ඉතින් ඒක ලෙවරේජ් එකත් එක්ක වෙනස් වෙනවා. ඒතකොට හිතන්නකෝ ලෙවරේජ් එක වැඩි වෙනවා කියලා. ඒක ලෙවරේජ් එක 100 වෙද්දි මොකද්ද වෙන්නේ? ඔයා හිතන පැත්තට නැතුව ප්‍රතිවිරුද්ධ පැත්තට මාකට් එක 100ට එකක් ගියත් ඇති ඔයා දාපු ගාන නැති වෙනවා. ඒ කියන්නේ ඕක අනිත් පැත්තටත් මේ 125 දැම්මොත් 100ට එකක්වත් ඕනේ නැහැ. ඊටත් අඩු වගේ එකදී මේක මේ වෙනවා. අන්න ඒ ප්‍රශ්නේ නෙවෙයි. කියන්නේ සාමාන්‍යයෙන් 0.8කදී වගේ මේ ඕවා අනිත් පැත්තට යනවා 125 දැක්කා. එතකොට ඕක ලෙවරේජ් එක අඩු වෙන්න අඩු වෙනවා. උදාහරණයක් විදිහට ලෙවරේජ් එක 2x නම් තියෙන්නේ දෙක නම් තියෙන්නේ. ඔයාට ඔයාගේ අගේ හරියටම කීයක්ද? ඔයාගේ අගේ 150ක් අනිත් පැත්තට යන්න ඕනේ ඔය ලික්විඩේෂන් වෙන්න. ඒක තමයි 4 නම් තියෙන්නේ 125ක් වෙන්නේ. 5 නම් 120ක් වෙනවනේ. එහෙම කරුණු කාරණා ටිකක් තියෙනවා. තේරෙනවද මේක අර ලොකු අමුතු දෙයක් නෑ. ඒතකොට ලෙවරේජ් එක වැඩි වෙන්න ලික්විඩේෂන් වෙන ප්‍රයිස් එක ලං වෙනවා. මේ මොකද්ද මේක වැඩි වෙන්න කියන්නේ ලික්විඩේෂන් ප්‍රයිස් එක වැඩි මේ ලෙවරේජ් එක වැඩි වෙන්න ලික්විඩේෂන් percentage එක අඩු වෙනවා. මම දැන් ටිකක් මේ තව ටිකක් පැහැදිලි කරන්න. දැන් මේ උදාහරණ වලදීත් මම ඔක ලස්සන පැහැදිලි කරන්න අපේ ඉන්ට්‍රෙස්ට් එකක් වලදී. දැන් ඔන්න ඔය කාරණේ කිව්වා.
දැන් මං මෙතනදී තව දෙයක් ඔයගොල්ලන්ට මතක් ගන්න ඕනේ. දැන් මේ ෆියුචර් සහ ස්පොට් ට්‍රේඩින් වලට අමතරව තව දෙයක් අපිට මේ මාකට් එකේදී හම්බ වෙනවා. ඒතකොට මේ ට්‍රේඩින් වල ට්‍රේඩ් මෝඩ් කියලා එකක් තියෙනවා බයිනෑන්ස් එකේ. හරිද? මේ මෝඩ් එක ගැන මම මෙතනදී කතා කරලම යන්නම්. මොකද නැත්තම් මේක ඔයාලට පොඩ්ඩක් ඉස්සරහට කියන්න ගියාම අපරාධ වෙන්න ඉඩ තියෙන ඉඳ. මේ ට්‍රේඩින් මෝඩ් දෙකක් තියෙනවා. හරිද? මම මේ දැන් මේ කියන කතා ටික මේ ඔයගොල්ලන්ට තේරෙයි උදාහරණයක් කරද්දී ගොඩාක්. වාන්න නොතේරෙනවා නම් වැඩි කලබල වෙන්න එපා. ට්‍රේඩින් මෝඩ් කියලා දෙකක් තියෙනවා. හරිද? ඒ තමයි එකක් තියෙනවා isolated. isolated mode එක අනිත් එක cross mode එක. මේ දෙකේ වෙනස මොකක්ද? එකක් isolated අනිත් එක cross. මේ isolated කියන්නේ මොකක්ද? ඉංග්‍රීසි වචෙන් දන්නවනේ තේරුම. isolated කියන්නේ නිකන් හැමදේකින්ම ආවරණය වෙලා කියන්නේ වෙන් වෙලා වගේ ඉන්නවා කියන එකක් තමයි isolated කියන්නේ. ඒකෝට cross කියන්නේ එහෙම නෑ නිකන් ඒක හැම දෙකම සම්බන්ධ වෙලා වගේ මේ තියෙන මොඩ් එක. ඒකෝට මේ isolated මොඩ් එකක් කියන්නේ මෙහෙම දෙයක්. isolated මොඩ් එකක් කියන්නේ isolated මොඩ් එකේ දින්නේ ආ හිතනවා ට්‍රේඩ් එකට දැම්ම ඩොලර් 100යි. ඔයාගේ account එකේ ඩොලර් 1000ක් තියෙනවා. නමුත් ඔයාගේ දාන්න ඩොලර් 100නේ. එතකොට ලික්විඩේෂන් එකේදී යන්න පුළුවන් උපරිම ගාණ කීයද? අන්න 100 නැති වෙනකම් විතරයි යන්න පුළුවන්. කියනවා ට්‍රේඩ් එක දාපු 100 නැති වෙනකම් තමයි උපරිම ලික්විඩේෂන් එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට වඩා මාකට් එක යන්නේ නැහැ. ඊට වඩා යන්නේ නැහැ ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා යනවා. ඒතර ක්‍රොස් මෝඩ් එකේදී වෙන්නේ මොකද? ක්‍රොස් මෝඩ් එකේදී එහෙම නැහැ. ක්‍රොස් මෝඩ් එකේදී ට්‍රේඩ් එකට සම්පූර්ණ වොලට් එකේම ඇක්සස් හම්බ වෙනවා. මේව සම්පූර්ණ වොලට් එකේම ඇක්සස් හම්බ වෙන එකේ අවුල මොකද්ද? එතකොට පුළුවන් අදාළ ට්‍රේඩ් එකකට හිතන්නකෝ යාට ට්‍රේන් දැන් බෝබ දැන් අර 100 දැන් 100 නම් දාන්න 100 නම් 10 ඒ 100ත් 100කට වඩා ලොස් එකක් යන තරහා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මාකට් එක හිතන්නකෝ 20x විතර දාලා තියෙනවා. 20x දැම්මම 5x වලින් 100 එනවනේ. එතකොට එයා ඩොලර් 1000ක් දාලා තියෙනවා නම් අර 5x වලින් එයාගේ සම්පූර්ණ වොලට් එක මෙයා වෙන්නේ නැහැ. يعني ට්‍රේඩ් එක මේ දැන් 100ක් ගියා කියලා මේක ලික්විඩේෂන් එක නැති වෙන්නේ නැහැ. මේකෙදි සම්පූර්ණ වොලට් එකේ යගේ මෙයාට මෙයා වෙනවා. එතකොට 100 දැන් 100 වගේ එතකොට දැන් 1000 වෙනකම් පුළුවන්. 1000 ගෙන් 10 ගුණයක් පුළුවන්. එතකොට ආසන්න වශයෙන් එයාගේ එතකොට මේ දැන් 20 දැම්මා නම් එයාගේ 105න් නම් මෙයා වෙන්න තියෙන්නේ. අරක 150ක් දක්වා අදාළ මේ කොයින් එකේ අගේ අපි බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න බෑ. ඒකේ හොඳ සහ අවාසි දෙකම තියෙනවා මොඩ් එකේ. isolated මොඩ් එකේ තියෙන වාසිය තමයි දැන් අපි දාන්න කොච්චර දැම්මත් ඒක නිශ්චිත අගයක් නම් එතකොට මේ අර මාකට් එක මොන පැත්තට ගියත් ප්‍රතිවිරුද්ධ පැත්තට ගියත් අපි ස්ටොප් ලොස් නොදා හිටියත් හරියටම 100 වුණාට පස්සේ ට්‍රේඩ් එක ලික්විඩේෂන් වෙලා යනවා. ඒකෙන් ඒකේ ගැම්බිසි මේ ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා 100ට වඩා වැඩි යන්නේ නැහැ කියලා. මම දැන් ක්‍රොස් මෝඩ් එකේ උතන තියෙන වාසිය තමයි මේකෙදි 100 කියලා නෑ වොලට් එකේ තියෙන්නේ කීයද ඒ දක්වා මාකට් එක අනිත් පැත්තට යනවා. ඒක වාසියට වඩා අවාසි පැත්තට වැඩි. මොකද බැරිඩාතාවට ස්ටොප් ලොස් එකක් දානවත මොකද වොලට් එක නැති වෙනකම් අනිත් පැත්තට යන්න පුළුවන්. මොකද ක්‍රිප්ටෝ මාකට් එකේදී නොහිතන මූවමන්ට් එන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම කොයින් එක එකපාරට 150 විතර කඩා ගන්න අවස්ථා ඕන් තරම් තියෙනවා. කියන්නේ ඔබ දකින්න දිර ඕම් කියලා කොයින් එකක් තිබ්බා. ඒක හොඳට අප්පීගෙන එකපාරට ප්‍රොජෙක්ට් එක අනිත් පැත්තට කඩන් ගන්නවත් එක්ක සෑහෙන අගයක් මෙවුණා. මම දැක්කේ සෑහෙන ප්‍රමාණයක් ලික්විඩේෂන් ආදීම මෙහෙම මේ ට්‍රේඩ් ගත්තා අය. ඒකින්ද මේ දැන් ක්‍රොස් මෝඩ් එකේ ඉතින් අවුල තමයි බැරිලා මාකට් එක අපි නොහිතන පැත්තට ලොකු මූවමන්ට් එකක් දුන්නොත් අනිවාර්යයෙන්ම දැන් වොලට් එකේ ඇක්සස් තිබ්බත් සම්පූර්ණයෙන්ම මේ ලික්විඩේෂන් වල එහෙම ලික්විඩේෂන් වෙදී අනිත් අවුල තමයි දැන් මේකේ දැන් අයිසොලේට් මෝඩ් එකේදී ලික්විඩේෂන් වුණා කියලා දුන්න නැති වෙන උපරිම ගාන දාල් ට්‍රේඩ් එකට දාපු ගාන විතරයි. හැබැයි මේ ක්‍රොස් මෝඩ් එකේදී වොලට් එකේම ඇක්සස් තියෙන ඉඳන් වොලට් එක පිටින් එම්ටි වෙන්න පුළුවන්. මේක ගොඩක් අයට වෙනවා. ඒ කියන්නේ ගොඩක් අය මුල් කාලේ ට්‍රේඩ් කරලා යම් සාර්ථකත්වයක් ගන්න ඊට පස්සේ කිසියම් ආකාරයක ෆන්ඩ් එකක් හදා ගන්නවා. හදාගෙන හිංසරේ ගේම ගහගෙන යද්දිම ඔන්න ක්‍රොස් මෝඩ් එක පාවිච්චි කරන ස්ටොප් ලොස් නොදාන්න දීලා වොලට් පිටින් වොෂ් කර ගන්න. ඔන්න ඕක බොහොම ලොකු ඛේදජනක තත්ත්වයක්. එකකින් වැළැක්වෙන්න අපිට අනිවාර්යෙන් කරන්න වෙන්නේ මොකද්ද? එහෙනම් මේ මුල් කාලේ කියන්නේ මං කියන්නේ එක්ස්පර්ට් වුණත් කමන්නේ normal isolated mode එක use කරන්න. මොකද අපිට සමහරවිට බැරිලා ට්‍රේඩ් වලට stop loss නොවැටෙන්න පුළුවන්. stop loss නොවැටෙන පසු බිමකුණත් ඔයාව ඒකට ආරක්ෂා වෙනවා. ඒක තමයි ඔය මොඩ් එකේ කතාව. හොඳයි. දැන් ඊට පස්සේ මම අර stop loss එක ගැන කියද්දි කිව්වනේ මේක අනිත් පැත්තට යන්නේ කියලා. එතකොට ඒක තෝරගන්න ඉදිරියට අපි බලන කාරණා තමයි එකක් බලන මාකට් එකේ තියෙන high resistance liquidity point එකක්ද එහෙම මොකක්ද කියලා කෙනෙක් හොඳ කැඩෙන්නේ නැති ශක්තිමත් point එකක් නම් ඒකේ තියෙනවා. එහෙම නැත්නම් අපි එතනින් රියල් ස්ටොක් ලොස් එකට උඩට අදින්න පුළුවන්. ස්ටොක් ලොස් එක ගන්න
තැන සහ තියෙන තැන ඩිපෙන්ඩ් වෙන මාකට් එකේ සිටුේෂන් උඩ. උදාහරණයක් විදිහට මාකට් එක බොහොම ළඟදී නම් රිවර්සල් එකක් දීලා තියෙන උදාහරණයක් විදිහට දැන් මාකට් එක ඔන්න ඊට කලින් කෑන්ඩල් එක වගේ තමයි රිවර්සල් එක දීලා තියෙන්නේ. ඒ වගේ විදිහට සාමාන්‍ය අපි කරන්නේ ඒකට තියෙනවා සාමාන්‍ය. කියන්නේ එතන අපි ස්ටොප් ලොස් එක තියන්නේ ආ රෙසිස්ටන්ට් ලික්විඩිටි පොයින්ට් එකේ ගාවේ. කියන්නේ ඒක ටිකක් ඉක්මනට තියෙනවා. ඊට හැබැයි මාකට් එක හොඳට කන්ටිනියු වෙන මාකට් එකක්. ඒක හිතනවා බයි ට්‍රෙන්ඩ් එකක් හරි සෙල් ට්‍රෙන්ඩ් එකක් හරි එක දිගට කන්ටිනියු වෙන මාකට් එකක්. නැහැ කියන්නේ හැරෙන්න කියන්නේ මාකට් එක හැරෙයි කියලා විශ්වාස ගන්න පුළුවන් දෙයක් ළඟ පාත් නැත්තම්. ඒ වගේ වෙලාවට අපි කියන්නේ ඒ මාකට් එක යන ඩිරෙක්ෂන් වල තියෙන OBs වගේ ඒවා දිනු ට්‍රේඩ් ගන්නවා. එතකොට අර මේ එතකොට මේකද හයි රෙසිස්ටන්ට් ලික්විඩිටි පොයින්ට්ම හොයන්නේ සමහර ලෝ රෙසිස්ටන්ට් ලික්විඩිටි පොයින්ට් වල තියෙන අවස්ථා තියෙන එක මහා ලොකු දෙයක් නෑ. හොඳයි. අපි දැන් ওই කාරණා ටික කතා කළා. දැන් ඒකත් එක්ක අපි දැන් පොඩ්ඩක් යමු මාකට් එකේ තියෙන එන්ට්‍රීස් ගැන අහන්න බලන්න. මේ දැන් කරපු ටිකේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් අහන්න පුළුවන් අර ටිකට යන්න කලින්. ප්‍රශ්න මොනවද තියෙනවා නම් ඉන්බොක්ස් එකේ දාන්න. හරි මම හිතනවා ප්‍රශ්න මොකුත් නැහැ කියලා. හරි අපි කරන් යමු. දැන් මේකත් එක්ක මම එනනම් දැන් ඊළඟට මූව් වෙනවා. මූව් වෙන්න ඕනි. කොහොමද මට ස්ක්‍රීන් එක ගන්න අපේ ස්ක්‍රීන් එක ගමු. පේනව නේද? ට්‍රේඩින් එකට යන්න. අපි අද කතා කරමුනේ එන්ට්‍රි සෙටප් ගැන තමයි මුලින්ම ඒ චුට්ටක් කර ඒකට කලින් පොඩ්ඩක් විස්තරයක් කළේ. මොකද නැත්තම් ඔතෙන්ට ගිහිලා කරන්න ගියාම මේ ගොඩක් දුර ඕගොල්ලන්ට පැටලෙන හින්දා. මම හිතන්නේ BTC නම් හොඳ අප්මූව්මන්ට් එක තියෙන්නේ දැන්. ඔය එකයි නවය වගේ වෙලා තියෙනවා. මෙයාව අරගෙන බෑ. BTC USDT හොඳයි. මම මේ 5 මිනිත් පොඩ්ඩක් මේවා කරන්නම්. හොඳයි. දැන් අපි අද කතා කරන්න ඕනේ ඊට පස්සේ අපේ ප්‍රධාන මාතෘකාව වන ට්‍රේඩ් වල එන්ට්‍රි ගන්න විදිය. මේකේ පාර්ට් දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක පාර්ට් එකකින් මේක කරන්න ටිකක් අමාරුයි සහ මොකද ඒක ඔක්කොම ටික ඔළුවට දාගෙන ඉවොත් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මම කලින් මම එක පාර්ට් එකකින් කළා ඊට පස්සේ ආයෙ ඒගොල්ලෝ ප්‍රශ්න අහනකොට ආයෙ කරන්න උනා. ඒත් එක්ක මේ කරුණා කරලා ටිකක් මේක පැහැදිලි විස්තරසහිතව පාත් දෙකකට කල්ල වැඩේ කරගෙන යන්න. එහෙනම් තමයි මේ වැඩේ පටන් ගන්න යන්නේ. හොඳයි. මේකදී අපි මේ දැන් අපි ට්‍රේඩ් වල එන්ට්‍රීස් ගනිද්දී එන්ට්‍රි ගනිද්දී එන්ට්‍රි ගන්න මෙතඩ් ටයිප් තියෙනවා. කියන්නේ අපි ගන්න මේ ඔක්කොම කියන්නේ ඇත්තටම එන්ට්‍රි මෙතඩ් කියලා. කියන්නේ මෙහෙම ගන්නවා එන්ට්‍රි ගන්න ටයිප් එක මෙහෙම තමයි එන්ට්‍රි කියන්නේ. එතකොට ඕක අමතරව අපි ට්‍රේඩ් කරන සිස්ටම් එකක් කියලා එකක් තියෙනවා. සිස්ටම් එක හැදෙන්නේ මේ දැන් කියන කාරණා ඔක්කොමත් ඒක. එතකොට මෙතන අපි එන්ට්‍රි ගන්න මෙතඩ් විදියට පාවිච්චි කරනවා.
මෙන්න මේ කාරණා ටික. පළවෙනි එක තමයි අපි කතා කරනවා PDRA entries. අනිත් එක එතකොට order block ටික ඒ ටික කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා PDRA වලින් පස්සේ මාකට් එකේ තියෙන CISD entry සහ OTE කියන ටික අද කතා කරනවා. ඊට පස්සේ ඒ ඊටු ටික මම ඊළඟ දවසේ කතා කරන්නම්. ඒතකොට මුලින්ම දැන් මෙතන අපි කිව්වා entry setup ටිකක් ගැන කතා කරන්න කියලා. entry මේවා ඔක්කොම ඇත්තම entry method හරිද? මේ entry method මේක setup වෙන හැටි මම කියලා දෙන්නම්. මෙතන entry method වලින් අපි පළවෙනියටම කතා කරනවා මොකක්ද? PDRA days entries දෙක මොකක්ද? CIST තුන OTE ඔන්න entry වර්ග තුන තමයි කතා කරන්නේ. හොඳයි දැන් මේකේ මේ PDRA base entries ගැන කතා කරන්න කලින් දැන් මම කියුවේ කොහොම method කියන මේවා setup වෙන්නේ කොහොමද? මෙන්න මේ කතා පොඩ්ඩක් හැමෝම ඔළුවට දාගන්න නිසා මේක වෙන්නේ කොහොමද කියන කාරණා ටිකක් ඔළුවට දාගන්න ඕනේ. මේ ඔක්කොම method එකක් කියන්නේ තේරෙන්නේ තියන් හරි. මේක සම්පූර්ණයෙන්ම trade එකක මෙහෙම ගන්න එක method ටිකක් තමයි කරන්නේ. මගේ ට්‍රේඩ් එන්ට්‍රියක් ගනිද්දි මම ගම මෙතන අර එන්ට වෙන්න පාවිච්චි කරන මෙතඩ් ටික තමයි PDRA කියන්නේ ඩිස්කවුන්ට් ඇරේ CST කියලා එකක් තියෙනවා සහ ඊපස්සේ OTE කියලා කියන්නේ ඔප්ටිමල් ට්‍රේඩ් එන්ට්‍රි කියලා එකක් තියෙනවා මම ඔන්න ඔය ටික අන්තිම දෙක කිව්ව දෙක වඩා පැහැදිලි කරන්න ඉස්සරහදී මම දැනට PDRA එකෙන් පටන් ගන්නවා හරිද දැන් PDRA එක කියන දන්නවද ප්‍රීමියම් ඩිස්කවුන්ට් PDRA කියනොත් රිජෙක්ෂන් බ්ලොක් එකක් වෙන්න පුළුවන් ඊට පස්සේ ඕඩර් බ්ලොක් එකක් වෙන්න පුළුවන් මිටිගේෂන් බ්ලොක් එකක් වෙන්න පුළුවන් ඊට පස්සේ අපිට හම්බ වෙනවා පෙයා වැලියු ગેප් එකක් ඉන්වර්ස් පෙයා වැලියු ગેප් එකක් මේ වගේ එන්ටර් වෙන එක. ඒකෝ දැන් මේක හැතුණු පල්ලියට අපිට එන්ටර් වෙන්න බෑ. එන්න ඕනම තැනක පෙයා වැලියු ગેප් එකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්වර්ස් පෙයා වැලියු ગેප් එකක් ඇති වෙන රීපේ එකක් ඇති වෙන්න පුළුවන්. මොකක් කාරණාවක්ම ඇති වෙන්න පුළුවන්. නමුත් ඔක ඇති වුණ පමණින් ඔයාලට බයින්ඩ් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න බෑ. මොකද මේ එහෙනම් අපි මොකක්වත් ඇනලයිස් කරලා දාන්න සමහර ලාවට ඔන්න හැදිච්ච ගමන් ඔන්න මාකට් එකේ පෙයා වැලියු ગેප් එකක් හැදෙනවා. ඒක සෙල් සයිඩ් එකට බලයකට ඉතලා එල්ලෙනවා. අපි දන්නේ නැහැ. මේක ඇත්තටම මාකට් එකේ ස්ට්‍රක්චර් එක සෙල්ද නැති කියලා. සමහර මාකට් එකේ ස්ට්‍රක්චර් එක බයි තිබ්බොත් මොකද වෙන්නේ? අපි වැරේ අර එල්ලුනාට ඒක ස්ටොප් ලොස් එක වදිනවා. මොකද ස්ටොප් ලොස් එක කියන්නේ ට්‍රේඩ් එකේදී වෙන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. ජනවල 3ක් කියලා ගන්න පුළුවන්. එක්ක ස්ටොප් ලොස් එක වදිනවා එහෙම නැත්නම් ටාගට් එකට යනවා. දැන් ඕක මේ 3ක් කියලා ගන්න පුළුවන්. සමහර අය ඉන්න ට්‍රේඩ් එක ටිකක් මූව් වෙද්දී ඒගොල්ලන්ගේ ස්ටොප් ලොස් එක කියනවා එන්ට්‍රි පොයින්ට් එක. ඒතකොට ට්‍රේඩ් එක ආයේ යටට ආවොත් ඇවිල්ලා අර යාට ගිය ගානයි ඔක්කොම සමානයි. ඒතකොට ඒ වගේ වෙනවා බ්‍රේක් ඉවන් කියනවා. මේ බ්‍රේක් ඉවන් එක හැරුන්නේ නැතුනහම අවස්ථා දෙකක් තමයි තියෙන්නේ. එක්ක ප්‍රොෆිට් වෙනවා එක්ක මේ ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක වදිනවා. එතකොට ඒකින්ද PDR එකක් වගේ දෙයක් වුණත් 15 පමණින් අපි ට්‍රේඩ් එකේ එන්ට්‍රියක් ගන්න බෑ. ඔන්න ඔය කාරණේ කරුණු කාරණා. සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ PDR එකක් මතු පමණින් අපිට කොයි වගේ තැනකවත් එන්ට්‍රියක් ගන්න බෑ. ඒකට තව කාරණා කිහිපයක් සම්පූර්ණ විය යුතුයි කියන එක තේරුම් ගන්න ඕනේ. හොඳයි. ඒ මොනවද? අපි එන්නේ එක තමයි දැන් චුට්ටක් කතා කරන්න යන්නේ. හ්ම්. හොඳයි. හොඳයි ඒක ගැන කතා කරන්න. දැන් PDR එකක් පින් එන්ට්‍රියක් ගන්න කලින් බලන්න ඕනේ මොන දේවල්. පළවෙනි දේ තමයි කියන්නේ මේ වංගුවක එන්ට්‍රි මෙතඩ් කියලා. මේවා ඉන්න සෙටප් වෙන්න නම් මෙන්න මේ ටික කරන්න ඕනේ මේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එක තමයි මේක. higher time frame එක ඇනලයිස් කරන්න ඕනේ. මම ඒක HTF කියන්න ඕනේ. ඒක HTF එක ඇනලයිස් කරන්න ඕනේ. ඇයි ඒක ඇනලයිස් කරන්න ඕනේ? ඒක චුට්ටක් කතා කරමු. මම කිව්වා මේ මාකට් එක අපිට බලන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මැක්‍රෝ සහ මයික්‍රෝ කියලා. ඒ කියන්නේ අපි කියන එකට යාර ඉහළ මට්ටමින් බලන්න පුළුවන් එහෙම නැත්නම් කුඩා මට්ටමකට ගිහලා එහෙම බලන්න පුළුවන්. දෙකේ ඕන එකක් අපිට කරගන්න පුළුවන්. එතකොට ඔය ඉහළ මට්ටමින් බලන මොකද higher time frame එක ඇනලයිස් කරන්න වෙනවා. මේ higher time frame එක ඇනලයිස් කරනවා කියන තැනදී තමයි ඔන්න අපිට කාරණේ එන්නේ. ඇත්තටම මේ higher time frame එක ඇනලයිස් කරන සරලම දෙයක් තියෙනවා මාකට් එක ටිකක් ඉදිරි කාලයක් දක්වා ප්‍රෙඩික්ෂන් කරන්න. මොකද ෆියුචර් ට්‍රේඩ් කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම මාකට් එක දවස් කිහිපයක් ඉදිරියට ඇනලයිස් කරගන්න ඕනේ. කියන්නේ මොකද ට්‍රේඩ් එකක් ගන්නවා ටිකක් ෆෝල් කරන් ඉන්න එක මේවා කරගන්න වෙනවා. අන්න ඒක එකක්. එතකොට මේ අපිට දෙන්න
හරි කරා යා. දැන් මේ higher time frame එක ඇනලයිස් කරනවා කියන එක වැදගත් වෙන්නේ කියන එක මම ඉස්සෙල්ලා තේරුම් ගන්න. හරිද? දැන් මම කලින් කිව්වා වගේ දැන් මාකට් එකේ ඉහළ ටිකක් ලොකු view එකක් ගන්න අපිට higher time frame එකෙන් බලන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විතර අපි higher time frame එක මොනවද හැදින් එකක් අපි හැදින්නවා one day එක. ඊට පස්සේ 4 hour එක. ඊට පස්සේ වෙනවා one week එක. ඒකට තියෙනවා ලොකු ටිකක් ලොකුයි time frame එකනේ. කියන්නේ one day ගත්තොත් ඒකේ දවස කැන්ඩල් එකක් තියෙනවා. ඒකට ඒකේ one day candle එකක් තුලින් පේනවා මේ දවසක් තුල මාකට් එක කොයි මට්ටමකට මූවමන්ට් එකක් දීලා තියෙනවා. ඒකට පොහොව ගත්තොත් ඒක තුල පැය 4ක් වෙන්නවා. පැය 4 කැන්ඩල් එකෙන් පැය 4ක් තුල කොයි වගේ මූවමන්ට් එකක් දීලා තියෙනවද කියලා පෙන්වනවා. ඊට පස්සේ අපිට එතනින් ඉදිරියට ගියාම හම්බ වෙනවා one week එක. one week එක තුලදී පේනවා මේ සතියක් තුල මාකට් එක කොයි වගේ මූවමන්ට් එකක්ද පේනවද මේක යාර ගොඩාක් ලොකු ඉහළ පරාසයක් මේ එකපාර පෙන්වනවා. මේ චූටි චූටි කරන්නේ ලොකු වගේක් පෙන්වන්නේ. එන්න මේකත් එක්ක මේ දැන් ලොකුවට මාකට් එකේ මෙම ඩේලි අරව මේවා පෙන්නද්දි වෙනදි මේක නිකන් මේකේ දෙයක් පේනවා. ඒ කියන්නේ මේකේ හයර් ටයිම් ෆ්‍රේම් එකක් ඇනලයිස් කරනවා කියන්නේ ඒකේ ලොකු ඩේටා ප්‍රමාණයක් අපි කවර් කරනවා. දැන් ඩේලි වගේ එකක් මේ උදාහරණයක් විදිහට මම මෙතන පෙන්නන්නම්. BDC ගන්නකො මේ දැන් තියෙන මොමන්ටම් එක BDC දිගටම අප් වෙනවා. අපි දැන් දෙනවා මේ මොමන්ටම් එක ගත්තාම තාම අරගන්න නැති වුණාට මේ මාකට් එක නිකන් ඔයා හරියට මම නිකන් මේ ප්‍රෙඩික්ෂන් එකක් දෙන්නම් මේ ගොඩක් වෙලාවට මෙන්න මේක බ්‍රේක් කරනවා. මාකට් එක යට වැඩෙන්න නම් මෙන්න මේක බ්‍රේක් කරලා ඊට පස්සේ යට වැඩෙන්න. ඒක තමයි වෙන්න පුළුවන් හොඳම දේ. මොකද මේ මේක මම ඉන්ඩියාවේදී පෙන්නන්න දැන් මෙතන ගත්තොත් පේනවද මේක ගත්තොත් මේක එක. නමුත් අපි ගත්තොත් මෙයාගේ මෙන්න මෙතන normal bias එක බලුවොත් මෙන්න මෙතන තේරෙන මොකද්ද external liquidity point එක. අපි කලින් ගත්තා වගේ මේක ඇනලයිස් කරලා පෙන්නන්න. මෙන්න මෙතන external liquidity point එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ මේ පිටිපස්සට බලුවොත් අපිට මෙන්න මෙතන තමයි ඊට external එක හම්බ වෙන්නේ. මේ range එකට අදාළව. මෙන්න මෙතන තමයි ඊළඟ external liquidity point එක හම්බෙලා තියෙන්නේ. එතකොට පේනවා කියන්නේ මේ කියන්නේ එන ලොකු පරාසයක් නේ. මේක ගත්තොත් දැන් පේනවා මේ මං කිව්වා ආය horizontal liquidity හයියක් හැදෙනකම් මාකට් එක බයිම තමයි. පේනවා ඉතින් ආය horizontal liquidity හයියක් කියම හරි තැනක හදලා නැහැ. මේ මෙතන එකක් දෙනවා මේකෙම ලස්සන නැහැ. මේක නිකන් liquidity movement එකක් තමයි පේන්නේ. මේ දැන් පේනද මේ ගොඩාක් උඩට දැන් මේකත් එක බෙදෙනවා හරි. එහෙනම් මෙයා අනිවාර්යෙන්ම all time high එක ගන්නවා. 1.10 දිනක් ගන්න ලොකු වෙලක් තියෙනවා. ඒකත් එක පේනද දැන් මේ මොහොතේ මේක එකපාර ගන්නවා කියන්න බෑනේ. නමුත් මේක දවස් කිහිපයක් තුළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ මේ higher time frame එකක් ඇනලයිස් කරනවා කියන තැනදී වෙන්නේ මොකද්ද? මාකට් එකේ ලොකු මට්ටමකට අපිට එකපාර කවර් වෙනවා. දැන් මෙතන ගත්තොත් කෙලින්ම දවස් ගානක් දැන්. මෙතන අපි ගත්තොත් දැන් මෙතන තමයි external liquidity point එක හදලා තියෙන්නේ. කියන කවද්ද? හරියටම අප්‍රේල් 7 අද ගාවත් අද ඇවිල්ලා මැයි 21. තේරෙනවද දැන් මේ වගේ තැනකින් ඔයා ඇනලයිස් එකක් දැම්මම මේ ඔයා මෙන්න මේ අප්‍රේල් 7 ගත්ත ඇනලයිස් එක මෙන්න මෙතනින් ඔයා ගත්තා. කියන්නේ මේක හරියට මෙන්න මෙතන මූව් වෙන්නේ බෑ. මෙන්න මේක බ්‍රේක් කරලා තියෙනවා. මේක බ්‍රේක් කරලා තියෙන හරියටම අප්‍රේල් 13 නේ. මේ 13න් පස්සේ තමයි කියලා දෙන්නේ. 13 කියන්නේ එතකොට ආසනයෙන් දවස් 30ක් විතර මෙන්න මෙතනින් පස්සේ මේ දැන් මේ one day වල ඇනලයිස් කරනවා නම් ඒ පැටර්න් මේ ට්‍රෙන්ඩ් එක වැලිඩ්. ඒ කියන්නේ පුලිස් ට්‍රෙන්ඩ් එක වැලිඩ්. ඒක වෙන්නේ මේ higher time frame එකක තියෙන විශේෂත්වය තමයි මේ විදිහට එකපාර ඇනලයිස් කරාම මේක ටික දිග කාලයක් පාවිච්චි කරන්න බෑ. එක දවසක් නෙවෙයි දිග කාලයක් පාවිච්චි කරන්න. මෙන්න මේ වැඩේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වැඩේ තමයි මේ වෙලා තියෙන්නේ. ඒකත් එක්ක මේක ටිකක් කර මේ හරි. දැන් මේකත් එක්ක තේරෙනවද දැන් මේ higher time frame ඇනලයිස් කරන එක ටිකක් අමුතු දෙයක් සහ ලොකු දෙයක්. මොකද ඒකත් එක්ක ලොකු පරාසයක data cover වෙනද මේ ලොකු පරාසයක data cover වෙන එකේ වාසිය මොකද්ද? මේක දැන් තේ මම කිව්වා ඒක ටික ලොකු පරාසයක් දැන් අපි ඇනලයිස් කරනවා දත් වෙනවා. ඒකේ වාසිය මොකද? පළවෙනි දේ තමයි long term view එක ගැන අපිට හොඳ idea එකක් ගන්න. long term
මාකට් එකෙන් දීර්ඝ කාලෙ මාකට් එක කොයි පැත්තට යයිද කියන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. දැන් කියන ප්‍රශ්නේ කරනවා අපි දීර්ඝ කාලෙට යන්න අපි ට්‍රේඩ් වගේ කරන්නේ නැහැ. ඔයාලට ඒ ලෝන් ටර්ම් යන්න පැත්ත වැදගත්. මොකද මාකට් එකේ දැන් මේ 1 day වගේ chart එක හදන PDRS තියෙනවනේ. මේ PDRS වල මාකට් එක පට්ට විදියට රියැක්ට් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය හැදෙන PDRS වලට තරම් රියැක්ට් කරන්න වෙන කාටවත්. මේවට සෑහෙන මාකට් එක රියැක්ට් කරනවා. ඒක විශේෂම කාර්යය මේ. මේ විදිහට මේ හැදලා තියෙන PDRS ගොඩාක් සංවේදී සහ මේවට මේ මුදවට මාකට් එක රියැක්ට් කරනවා. මාකට් එක රියැක්ට් කරන හින්දා අපි මේ හයර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරන එක වැදගත්. ඒ කියන්නේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ තියෙන ඩිරෙක්ෂන් එක බයස් එකට තමයි මාකට් එක සාමාන්‍යයෙන් යන්නේ. ඒ කියන්නේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ දැන් 1 day වල දැන් මෙතන තියෙන පොලිසි මේ බයස් එකක් ඉඳලා අනිවාර්යයෙන් අපි දන්නවා මාකට් එක මේ දිගටම සැලකිය යුතු මට්ටමක් කරනවා. මේ ඕල් ටයිම් හයි එක ගන්න ගමන් තප් වෙන්න ඕනේ. කියන්නේ න්යාය දිගටම අපිට අප් ට්‍රෙන්ඩ් එකක් ගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එකක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒකත් එක්ක ඔන්න තේරෙන්නේ ඊ ලංකාව. දැන් අපි දන්නවා අප් ට්‍රෙන්ඩ් එකක් තමයි මාකට් එක දෙන්න ඕනේ කියලා. ඒකත් එක්ක මොකද වෙන්නේ මේ අප් ට්‍රෙන්ඩ් එක කියනවත් එක්ක අපිට මේ දැන් තව දෙයක් එනවා. දැන් මේක අප් ට්‍රෙන්ඩ් නම් ඒකට පොඩි ටයිම් ෆ්‍රේම් වල මොන පැත්තට මූව්මන්ට් එකක් ගත්තත් තේරෙනවා. දෙකින් උදාහරණයක් විදිහට තනකෝ මේ 1 hour ටයිම් ෆ්‍රේම් වල BRS මොමන්ටම් එකක් තියෙනවා. නමුත් තේරෙනව නේද 1 day වල තියෙන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් හින්දා ඔය හැදෙන. ඒ කියන්නේ ඔය මේ අපිට මේකෙදි හැදලා තියෙන. සාමාන්‍යයෙන් අපි කිව්වා මේ මොකේද මේ 1 hour time frame එක හැදලා තියෙන bearish trend එක ගොඩාක් කාලයක් පවතින්න තියෙන ඉඩ අඩුයි කියලා. මොකද මාකට් එකේ තියෙන bullish market structure එක. ඔන්න ඔය කාරණයක් එක්ක අපිට පුළුවන් ඒකෝනේ මේ දැන් lower time frame එකේ අපි නොහිතන පැත්ත. ඒ කියන්නේ අපි දැන් higher time frame එකේ පැත්තට ප්‍රතිවිරුද්ධ trade ඇති වෙද්දි ඒවා නොගන්න පුළුවන්. එක්ක නැත්තම් ගන්නවන ටිකක් පරිස්සමෙන් ගන්න. මේ විතර මේ හරියට higher time frame එකේ bias එක අවබෝධ කරගන්න නිසා මේ higher time frame එක ඇනලයිස් කරන එක උදව් වෙනවා. දැන් මේ higher time frame එක ඇනලයිස් කරනවා කියන්නේ bias එක බලනවා කියන එක විතරක් නෙවෙයි. එකක් external liquidity point සහ internal liquidity point වලින් bias එක බලන එක. අනිත් එක තමයි higher time frame එකේ තියෙන PTR එක මාක් කරන එක. මේකත් මේ higher time frame එක ඇනලයිස් කරනවා කියන එකේදී වෙන දෙයක්. දැන් මුලින්ම මාක් කළා මේකදී external liquidity point. හරිද? external liquidity point එක මාක් කළා ඊළඟට මේකේ වැදගත් අමුණල් level තියෙනවා නම් key level ටික ඒක මාක් කරගන්න. ඒකට mic up මාක් කරලා මෙන්න මෙතන මේ මොකද all time high එක 1.10 තියෙන all time high එක ඔන්න මාක් කරලා තියෙනවා. ඊළඟට අපි මේකේ තියෙන PDRS ටික මාක් කරනවා. කියන්නේ රියැක්ට් කරලා නැති වගේ කට්ටිය. මෙන්න මෙයා. කාපු ගාම් පොදපියා කවගේ කෙනෙක් ඉන්නව මෙන්න මෙතන මෙයා මොකක්ද? මේ කියන්නේ මිටිගේෂන් බ්ලොක් එකක්. ඇවිල්ලා නැත්ත. එතෙන්ට එන්න ටිකක් try කළා මාකට් එක ආවේ නැහැ. මේ one day මිටිගේෂන් බ්ලොක් එකක්. ඊට පස්සේ මේ මෙතන FEG එකක් තියෙනවා මේක නම් රියැක්ට් කරලා ගියත් මම පොඩ්ඩක් පෙන්නන්න. විතර මාකට් එක ආවා ඊට පස්සේ මෙන්න මේ FEG එක රියැක්ට් කරලා ගිහින් මේක මාකට් එක ආයේ මෙන්න මෙතෙන්ට මෙන්න මෙතන පේනවා ඉතින් මේක මෙන්න මෙතන ආයේ මිටිගේෂන් බ්ලොක් එකක් තියෙනවා ඊට පස්සේ ආයේ මෙන්න මෙතන මේ හැදිච්ච FEG එකට රියැක්ට් කරලා මාකට් එක දැනට අපිලා දිනදර පේන දේ මේ විදිහට පොඩි පොඩි කාරණා ටික මාක් ගන්න පුළුවන් මේකෙදි ගොඩක් මාක් කරද්දි සැලකිල්ලට ගන්න ඕන දේ තමයි higher time frame වල තියෙන order block ටික order block mitigation block සහ break block ඕවා ප්‍රධානයි ඊට අමතරව pair value gap සහ inverse pair value gap කියන්නේ අනිත් ඔක්කොම වඩා ඕවට තමයි රියැක්ට් කරන්නේ inverse pair value gap pair value gap සහ reaper දැන් සාමාන්‍යයෙන් මේ වගේ යන ට්‍රෙන්ඩ් එක නම් මිටිගේෂන් බ්ලොක් ගොඩක් මාක් කරනවා මොකද ඕවට තමයි මාකට් එකේ එන්නේ ඕඩයි pair value gap වලට ඔන්න ඔය ටික මාක් කරගන්න දැන් හොඳයි දැන් මාක් කරගත්තොත් ඔන්න දැන් අපිට අයිඩියා එකක් තියෙනවා ආයේ මේ OBs රියැක්ට් කරලා නැති OBs උනත් ඕකේ. දැන් මෙතන ගත්තොත් මේක වෙන්නේ මෙතන මේ වගේ OB එකක් තියෙනවා. ඒ වගේ ඒවා ටිකක් මාක් කරලා බලන්න ඕනේ මාකට් එක. ඒ වගේ තැන් වලට එයිද කියලා. ඔන්න දැන් ඊට මාක් කරලා. දැන් ඒක higher time frame එක ඇනලයිස් කරනවා කියන්නේ මොකද්ද? පළවෙනි දේ තමයි higher time frame එකේ bias එක අඳුනගන්න එක. bias එක අඳුනගනිද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් කලින් කතා කරපු කාරණා ටික. ඒ කියන්නේ මොකද මම කිව්වා මාකට් එකේදී high resistance liquidity high එකක් හැදුණා නම් ඊට පස්සේ ආයෙ high resistance liquidity low එකක් හැදෙනකම් මාකට් එක bearish. ඒ කියන්නේ එක external liquidity point එකක් හැදුණා පස්සේ අනිත් external liquidity point එක හැදෙනකම් අර හැදපු point එකේ පැත්තට යනවා. පැත්තට ප්‍රතිවිරුද්ධතර යනවා. කියන්නේ high resistance liquidity high එකක් හැදුවොත් මාකට් එක high resistance liquidity low එකක් හැදෙනකම් down වෙනවා. high resistance liquidity low එකක් හැදුණා ඊට පස්සේ මාකට් එක high resistance liquidity high එකක් හැදෙනකම් අප් වෙනවා. තමයි මාකට් එකේ ප්‍රමුඛ ස්වභාවය සාමාන්‍ය ස්වභාවය වෙන්නේ. ඒක තමයි මම මෙතන කිව්වේ. දැන් ඒ කාරණේ පැහැදිලිද? ඒතර ඒකත් එක්කම තේරෙනවද මාකට් එක
කොයි විදිහේ මොමන්ටම් එකක්ද දෙන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ කරන්න ඕනි හයර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරනවා කියන එකේදී ඔගේ තියෙන PDRS ටික සම්පූර්ණයෙන් මාක් කරගන්න ඕනේ කියලා මොනවද ඔය PDRS එක තියෙන්නේ මොන වගේ තැන්වලද මාකට් එකේ ඒකට මේවට මේ රියැක්ට් කරලා තියෙන ඒ කාරණා ටික අපි මාක් කරගන්න ඕනේ. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒක මේ දැන් මේ ටික මාක් කරගත්තාම අපිට තේරෙනවා හයර් ටයිම් ෆ්‍රේම් එකේ කොයි කොයි තැන් වලට දෙන්න ඕනේ කියලා. මොකද හයර් ටයිම් ෆ්‍රේම් එකේ ඔය වගේ තැන් ටික මාක් කරගත්තාම මොකද අපි දන්නවා දැන් මාකට් එකේ යම් කිසි ඩිරෙක්ෂන් එකකට යද්දී අනිවාර්යෙන් හදන්නේ රේන්ජ් එකක්. කියන්නේ අපි ගෝ පරාසයක්. ඒතකොට මාකට් එක ඔය ඩිරෙක්ෂන් එකේ හැරුණට පස්සේ කියන්නේ හිතන්න දැන් ඩේරි මෙතන බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මේ ඩේරි බුලිෂ් ට්‍රෙන්ඩ් එක කොයිලා කරේ බියර්ස් ට්‍රෙන්ඩ් එකට හැරෙච්ච ගමන් මිටිගේෂන් බ්ලොක් වලට ඊට පස්සේ පෙයා වැලියු ගැප් වලට ඉන්වර්ස් පෙයා වැලියු ගැප් වගේ ඔය ලික්විඩ් වැඩි පොයින්ට් වල තමයි රියැක්ට් කරන්නේ. ඒක තමයි මාකට් එකේ සරල ස්වභාවය වෙන්නේ. ඒතකොට ඔන්නෝක තේරුම් ගන්න ඕන නම් අපිට මේ තැනුත් මාක් කරන්න වෙනවා. ඒතකොට හයර් ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරනවා කියන එකේදී ප්‍රධාන කාරණා දෙකක් වෙනවා. එකක් අපි බයස් එක මාක් කරගන්න එක දෙවෙනි එක මේකේ තියෙන PDRS විදියට කියන්නේ PDRS ඔක්කොම. කියන්නේ මේක ගොඩාක් සංකීර්ණ කරගන්නත් එපා. සාමාන්‍ය මිටිගේෂන් බ්ලොක් ටික වගේ ඇති. ඒ කියන්නේ ඔය ඕඩර් බ්ලොක් වලින් යන කතාවක් තියෙනවා. මාකට් එක සාමාන්‍යයෙන් යද්දී ඔය පාට දෙමං කරනවා දැන් පොලිෂ් මාකට් එක නම් මාකට් එක අප් වෙනවනේ. හය හයි එකක් හදාගෙන අප් වෙලා ඊට පස්සේ තමයි පොඩි කරෙක්ෂන් එකක් දෙන්නේ. ඊට පස්සේ ආයේ හය හයි එක බ්‍රේක් කරන් BS එකක් දීලා අප් වෙලා ආයේ පොඩි කරෙක්ෂන් එකක් දෙනවා. කරෙක්ෂන් එක දෙද්දි කලින් හදපු ඕඩර් බ්ලොක් එකට සාමාන්‍යයෙන් මාකට් එක රියැක්ට් කරලා යනවා කියලා මේ දෙයක් තියෙනවා. එහෙම රියැක්ට් කරාම අපි කියනවා එහෙම රියැක්ට් කර කර යනවා නම් මාකට් එක බැලන්ස් ඕඩර් ෆ්ලෝ එකක් කියලා. ඒ සමහර වෙලාවට ඒක බැලන්ස් නැහැ සමහර වෙලාවට බැලන්ස් කියන්නේ බැලන්ස් ඕඩර් ෆ්ලෝ එකක් කියලා හඳුන්වනවා. කියන්නේ එහෙම නැති වෙදී ඒක බැලන්ස් නැහැ අන්බැලන්ස් එකක් කියලා හඳුන්වනවා. ඒක බැලන්ස් ඕඩර් ෆ්ලෝ එකක් කියලා හඳුන්වන්න හේතු වෙන්නේම ඔය වගේ ඔය මේ මිනිකේෂන් බ්ලොක් වලට සහ ඕඩර් බ්ලොක් වලට රියැක්ට් කරපු ගාම මොකද්ද වෙන්නේ? මාකට් එකේ ඇත්තට මේ තැන්වල තිබ්බ ලික්විඩ් ටික හරියට මාකට් එක ගන්නවා. එහෙම හරියට ගන්නවා කියන්නේ ඒක පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් හරි. එහෙනම් මෙතන මාකට් එකේ ඕඩර් ෆ්ලෝ එක බැලන්ස් කරන්න. මේ ඕඩර් ෆ්ලෝ එක බැලන්ස්ද නැද්ද කියන බලන්නත් ඔය ටික මාක් කරන එක වැදගත්. ඒතකොට මේකත් එක්කම තව දෙයක් වෙනවා. ඉන්නවා. අපරාධ දෙන්න. අපි කරයි. දැන් මේකත් එක්ක දැන් මේ ඔන්න දැන් ඔය කාරණයක් කතා කරා මේක මෙහෙමයි මෙහෙමයි ගන්න කියලා. දැන් හොඳ අපි ඊළඟට තව දෙයක් දැන් කතා කරන්න ඕනේ. අපි දැන් මොකද්ද කළේ? දැන් අපි හයර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කළා. දෙවනියට මොකද්ද ඇනලයිස් කරන්න ඕනේ? දෙවනියට හයර් ටයිම් ෆ්‍රේම් වගේම අපි ලෝවර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරන්න ඕනේ. හරිද? මේක මේ මෙහෙමයි. ඔයා පාවිච්චි කරන සිස්ටම් එකට ඩිපෙන්ඩ් වෙනවා. අද මේ භාවිතා කරන සිස්ටම් එක මම කිව්වා අපිට මේ ලේයර් සිස්ටම් එකක් කියලා එකක් තියෙනවා. ඒකේ ලේයර්ස් වර්ග කිහිපයක් තියෙනවා. ලේයර් 2 සහ ලේයර් 3 කියලා. ලේයර් 2 කියන්නේ ලේයර්ස් දෙකයි පාවිච්චි කරන්නේ. ලේයර් 3 එකේදී අපි ලේයර්ස් තුනක් පාවිච්චි කරනවා කියන එක මම කිව්වා. ඒතකොට මේ ලේයර්ස් දෙකක් පාවිච්චි කරන සිස්ටම් එකක් ගත්තොත් අපි ඒක හැඳින්වුවා ඒක ලේයර් දැන් කියන්නේ ලේයර් 2 ලේයර් සිස්ටම් එකක් කියලා. ඒ වගේම තමයි එහෙම මේ ටිකක් ලේයර්ස් ලොකු ගානක් පාවිච්චි කරන එකක් හැඳින්වුවොත් අපි ඒක කිව්වා ඒක 3 layers. ඒ කියන්නේ layers තුනක් නෑ. ඒක 3 layer system එකක් කියලා හැදින්වෙනවා. එතකොට මෙතන layer 2 system එක ගත්තොත් මේ layer 2 එකේ තියෙන higher time frame සහ lower time frame විතරයි. විශේෂයෙන්ම අපි 1 day වගේ නම් ගන්නෙ 1 hour වගේ තමයි අපි entry එකක් ගන්න. ඕක සාමාන්‍ය ස්වභාවය. ඊළඟට මේ අපි ගත්තොත් layer 3 එකේදී අපි layer 3 එකේදී තුනක් analyze කරනවා. කියන්නේ higher time frame එක 1 day ගත්තොත් middle time frame එක 1 hour වෙලා ඊළඟට lower time frame එක trade කරන time frame එක ආසන්න වශයෙන් මොකක් වෙනවද? ඒක මේකක් වෙනවා. කියන්නේ ඒක 5 minute වගේ වෙන ගොඩාක් යටට මේව කරගන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. එතකොට ඒක අපි බලන සිස්ටම් එක සහ අපි ට්‍රේඩ් කරන ටයිම් ෆ්‍රේම් එක අපි මොන වගේ ස්කැල්ප් එක නේද ට්‍රේඩ් එක නේද කවුද කියන එක ඔය කාරණා උඩ ඒක මොකද්ද කියන එක ඩිපෙන්ඩ් වෙනවා. හරිද? දැන් එතකොට මේ කියන්න
හරි දැන් ඒතකොට ඔය ලෝවර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරනකොට තේරෙනවා ඇති මේ දැන් හරි මේකේ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒතකොට ඔය ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ මිඩල් එක ගන්න පුළුවන් ඒක අපි කතා කරමු. කියන්නේ මිඩල් ටයිම් ෆ්‍රේම් එකකට වඩා මේ හයර් ටයිම් ෆ්‍රේම් එක මිඩල් ටයිම් ෆ්‍රේම් එක සහ ලෝවර් ටයිම් ෆ්‍රේම් එක තුනම ඇනලයිස් කරන්න ඕනේ. මම දැන් මේ ක්‍රිප්ටෝ කරන හින්දා මේ අ, දැන් මෙතන අපි එතකොට මේ ක්‍රිප්ටෝනේ කරන්නේ මම කිව්වා ක්‍රිප්ටෝදි මහා ලොකුවට යට ටයිම් ෆ්‍රේම් වලට යන්න ඕනේ නැහැ කියලා. අපිට දැනට වැඩකුත් නැහැ. අපි ඒකින්ද 1 hour වගේ බලමු. මේකේ හින්දා මේ ඒතකොට මේ දැන් 1 hour වගේ ගන්නවා නම් ඉතින් ලෝවර් ටයිම් ෆ්‍රේම් එක තියෙන්නේ. ඒතකොට දැන් මම හයර් ටයිම් ෆ්‍රේම් එක ඔන්න ඇනලයිස් කරගෙන දන්නවා හයර් ටයිම් ෆ්‍රේම් එක දැනට බුලිෂ් මොමන්ටම් එකක් තියෙන්නේ කියලා. අපි ඕක පාවිච්චි කරලා දැන් බලමු 1 hour එක කොයි වගේද කියලා. නවී දැන් මේකේ තියෙන මේ ඉන්ඩිකේටර් න වැඩක් නැහැ හොඳේ. ඒක මේ මේවට හදපියවා තියෙන්නේ. ඕන්න දැන් අපි දන්නවනේ දැන් මෙයාගේ තියෙන බුලිෂ් මොමන්ටම් එකක් කියලා මේක පාවිච්චි කරලා දැන් බලනවා මෙයාගේ කොයි වගේ තියෙන්නේ කියලා. මෙයාගේ ගත්ත ගමන් පේනවා ඇති මාකට් එකේ මෙතන චුට්ටයි යට රියැක්ෂන් එකක් දීලා තියෙනවා. ඒත් එක්කොන්න මෙතන රිජෙක්ට් කියලා ගන්න පුළුවන්. හරි දැන් මේක එක පාර්ට් වෙනවාද මේක බලව ගමන් මේකේ මේ 1 hour එක ලොකුවට ගියේ නෑ කියලා. එහෙනම් අපිට මේව දෙයක් කරන්න. දැන් මේ lower time frame එකෙන් middle time frame එක ගන්න නැති වුණාට ටිකක් උඩට යන්න. විශේෂයෙන් පෝවා. පෝවා වගේ ගියාම සාමාන්‍යයෙන් මාකට් එක සෑහෙන ක්ලියර්. ඒ කියන්නේ ආඩෝ ක්ලියර් නැති ඕන මාකට් එකක මේ පෝවා වගේ යද්දි ක්ලියර්. දැන් වෙනවාද මෙතන අපි මේ මිටිගේෂන් එක ගත්තා ඊට පස්සේ මෙතන රියැක්ට් කර පොඩ්ඩක් යට ගිහිල්ලා තියෙනවා. මෙන්න මෙතන ඇත්තම කිව්වොත් මෙන්න මෙතන පේනවා ඇති මේක ගත මේක එක්ස්ටර්නල් ලික්විඩ් වලට හරි එක්ස්ටර්නල් ලික්විඩ් ලෝ එක මේක දෙකට අපි ගත්තොත් චුට්ටක් ආය උඩට ගිහලා බලන්න ඕන දැන් මෙතනත් ඔන්න සබ් මාක් සත් එක ඊට පස්සේ වෙනදී මාකට් එරියා හොඳ රුට් එක ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ දැන් මෙන්න මේ රේන්ජ් එක බ්‍රේක් කරාට පස්සේ පේනවා ඇති මේකේ නම් එක්තරා මට්ටමක මෙතනදී යට මොමන්ටම් එකක් දීලා තියෙනවා නමුත් ඒක ලොකුවට ගන්න නැතුව පුවා වගේ ලොකුවට නැති හින්දා ගත්තොත් දැන්ට මේක එක දිගට එළිය දෙන එක එක්ස්ටර්නල් ලික්විඩ් එක ගත්තත් මෙන්න මෙතන ඊට පස්සේ මාකට් එක මේ එක දිගටම අප් මොමන්ටම් එකක් ගන්න දිගට තියෙන ඕනනම් මෙන්න මේකත් අපිට ඒතර පේන ඇති 1 hour වගේ වලට ඇති මෙන්න මෙතනත් ඕන එක්ස්ටර්නල් ලික්විඩ් එකක් කියලා මේවා කරන්න පුළුවන්. මේක වෙන නැති මෙන්න දැන් මෙතන ගියා. දැන් මෙතනත් ඔන්න එක්ස්ටර්නල් ලික්විඩ් එකක් විදිහට මාක් කරලා දැන් මෙතනත් එක්කම රේන්ජ් එකක් තමයි තියෙන්නේ. එතකොට කලින් ඕනනම් ඉන්වැලිඩ් කියලා ගන්න පුළුවන් නැත්නම් කලින් එක වැලිඩ් කියලා ගන්න පුළුවන් පෝහාව එක ඕකේ ඉඳ පෝහාව ගත්තොත් ඒකමත් වැලිඩ්. එතකොට දැන් ඔන්න ඔය කාරණේත් එක පේනදී දැන් ඔන්න ඉන්ටර් ගත්ත ගමන් හරි මේක දැන් එහෙනම් යන්න තමයි ඕනේ. එහෙනම් බලන්න ඕනේ දැන් මේකේ ඇවිල්ලා මේකේ තියෙන PDRS මොනවද කියන්නේ ඊළඟට මෙතන බලන්න ඕනේ. මේක ගත්තොත් මෙන්න මෙතන එකක් තියෙනවා. මෙන්න මේක එක PDR එක. කනදී තාම ඇවිල්ලා නැහැ. එතකොට මේක IFEG මෙතන ඕන රීප් එකක් තියෙනවා. රීප් එක ගන්නකොට මෙතන IFEG ගන්න එකත් ඕකේ. සාමාන්‍යයෙන් මෙන්න මේක ඕකේ. මේක රීප් එක චූටිනේ. සාමාන්‍යයෙන් ඊට අර ලොකු රේන්ජ් එකක් මෙතන තියෙන හින්දා මෙතන IFEG එක ඕකේ ගොඩක්. ඊට පස්සේ මෙතනම අයුට් එක ගත්තොත් මෙන්න මෙතන මේක ගන්නවා පෙයා වැලියු ගැප් එකක් කියලා. මේ තේරෙනවද මාකට් එක තාම ඒවට මහා ලොකු රියැක්ට් කරලා නැහැ මොකුත්. ඒ කියන්නේ මේතෙන්ට ඇවිල්ලා යනවා නම් හොඳයි නැත්තම් මෙහෙම ගිහිල්ලා මේක ඩවුන් වෙන්න දාලා ලොකු ඉඩක් තියෙනවා වගේ එකක් පේන එක පාට බැලුවා. ඒකත් පේනවා. දැන් එන්නේ කාණ ටික අපි ඔලුවට ටිකක් ගන්න ඕනේ. කියන්නේ දැන් මාකට් එක සාමාන්‍යම ඕල් ටයිම් හයි එකක්. ඊට පස්සේ එහෙම නැතුව එක්ස්ටර්නල් මොකක් හරි ලික්විඩ් පොයින්ට් එකක් ගත්තා පස්සේ අනිත් පැත්තට රියැක්ට් කරනවා. කියන්නේ මම කියන්නේ එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එකක් ගත්තා පස්සේ ඉන්ටර්නල් පැත්තට යනවා. ඒක දැන් එහෙම චුට්ටක් උඩ තියාගෙන ඒතකොට බලන්න ඕනේ මේ බලද්දි. දැන් දෙනවද මේකේ ඕල්රෙඩි තියෙන මාකට් එකේ බයස් එකක් බුලිෂ් පැත්තට ඊළඟට 1 hour ගත්තත් 1 hour වලත් බයස් එක තියෙන්නේ බුලිෂ් සයිඩ් එකට හොඳයි. ඒක ඔලුවට කියන්නේ. ඒතකොට පේනවා තියා හරිය හයර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරාම මේකත් තිබ්බ බුලිෂ් සයිඩ් එකට ඊට පස්සේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එක ඇනලයිස් කරාම එයාත් තිබ්බ බුලිෂ් සයිඩ් එකට හොඳයි. ඔන්න කාරණා දෙකත් එක දැන් ඔන්න අපි දැන් කතා කරන්නේ දැන් ඔන්න අපි එන්ට්‍රි ගන්න පුළුවන් සෙටප් එකට එනවා. මොකද්ද? ඉතින් අපි කිව්වා මේ ටිකත් එක්ක අපේ දැන් එන්ට්‍රි ගන්න සෙටප් එක මොකද්ද බලන්නේ PDRS. higher time frame ඇනලයිස් කරා දැන් lower time frame ඇනලයිස්. දැන් මොකද්ද PDRA entry setup. දැන් PDRA කියනවා premium discount array. මේ තියෙන PDRS තමයි. ඒක තමයි මම කිව්වේ
higher time frame එකේ PDRS සහ low time frame එකේ PDRS මාක් කරන් එන්න ඕනේ කියලා. higher time frame එකේ PDRS කියන higher time frame එකේ තියෙන mitigation block ඊට පස්සේ order block break block ඊට පස්සේ අපිට හම්බ වෙනවා Reaper ඊට පස්සේ pair value gap Pinus pair value gap වලින් මාක් කරලා ඕකත් එක්ක එකක් සෙට් වෙනවා. ඊට පස්සේ අපි higher time lower time frame එකට ඇවිල්ලා ඒකේ තියෙන ටිකක් මාක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි බලනවා මේ higher time frame එකයි lower time frame එකයි දෙකත් එක්කම tally වෙනවා තියෙනවා. ඒ කියන්නේ අර එකිනෙක overlap වෙනවා තියෙනවා. සමහර වෙලාවෙම overlap වෙන්නේ නැහැ. ඒ මොනවා හරි අපි ටික හරියට පොඩ්ඩක් මාක් කරගත්තා. ඔන්න දැන් මාක් කරගත්තට පස්සේ මොකද උනේ? හරි දැන් දන්න ඕනේ මේව ටිකක් තියෙනවා කියලා. දැන් අපිට පුළුවන් ඕනනම් මේවා පාවිච්චි කරලා එන්ට්‍රි දාගන්න. මෙහෙම එන්ට්‍රි ගන්න දැන් මෙතන නම් එන්ට්‍රි දෙකක් තියෙනවා ඇත්තටම හරිද? දැන් මේක ටික එන්ට්‍රි එකක් ගන්න ටිකක් සුදුසු මොහොතකුත් නෙවෙයි. දැන් මෙතන ගත්තොත් ඒ විදිහට මෙන්න මේක එකක්. මේක ටිකක් එකක්. නමුත් මම මේ එන්ට්‍රි පොඩ්ඩක් පෙන්නනවා මේක ඉෂුව එකක් තියෙනවා. ඔව්. මෙතන ගත්තොත් මේක හොඳ එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එකකින්ද මේක පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන්. ටිකක් මේක දැන් 1.10 නේ මේක නිකන් 1.11ට වගේ යයි කියලා මේක හැබැයි අපිට මෙතනින් යාට ඇත්තටම ගන්න ඕනේ ප්‍රෙඩික්ෂන් එක. මොකද මේක කොහේ හරි යයි කියලා අර ඔහේ හිතලා තමයි ගන්න. ඇයි මම ඒකේම කියන්නේ? මොකද සාමාන්‍ය රේන්ජ් එකක් තුල ට්‍රේඩ් කරද්දී අපේ ට්‍රේඩ් වැලිඩිටි රේන්ජ් එක තුල විතරයි. කියන්නේ අපිට ඇත්තටම මාකට් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන් හොඳ කන්ෆිඩන්ස් එකක් ඇතුව අපේ රේන්ජ් එක තුල. මොකද අපේ ඩේටා අපි ගාව ඩේටා තියෙනවා රේන්ජ් එක තුල. ඩේටා එකෙන් එළියේ මේ රේන්ජ් එක ගැන අපිට ගාවෙම ලොකුවට ඩේටා නැහැ. අපි ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න ඕනේ. ඒක තේරෙන්නේ නැති. අපිට හරියට ට්‍රේඩ් එක ගේමක් ගහන්න නම් මොකද අපිට මේ රේන්ජ් එක තුලම තමයි ට්‍රේඩ් වෙන්න ඕනේ. දැන් ඒකද මෙයා ඕවර් ටයිම් හයි එක ගන්න ඉඩ තියෙනවා කියන එක තේරෙන හින්දා මෙතනින් අපිට ඒක ට්‍රේඩ් එකට එන්න පුළුවන්. ඒක තැන. නමුත් ඒක දෙයක් පෙන්වන්නම්. දැන් අපිට දැන් මෙතනින් ගන්න එක ෂුවර්ම නෑ වගේනේ. අපිට පුළුවන් මෙයාට මෙහෙම දෙයක් ගන්න. අපි ගාව තියෙනවනේ මම ඔයාලට ප්‍රීමියම් ඩිස්කවුන්ට් ඇරේ ගැන කියලා දුන්නා නේද? මෙතන. මේක දාලා බලන්න දැම්මම තේරෙනවද මෙතන එන්ට්‍රි එක නිකන් 0.5ට උඩින් තියෙන එක. ඒතකොට මෙන්න මේ වගේ තැනකදී ට්‍රේඩ් එකට එන්ටර් වෙන එක චූටි රිස්ක් එකක් තියෙනවා නෑ කියන්නේ නෑ. මොකද මේක අනිත් පැත්තට කැරගෙන ලොකු ඉඩක් තියෙනවා. මොකද මේක 0.5ට උඩින් තියෙන. ඒක සමාන 0.5ක්වත් එනකන් ඉන්නවනම් හරි 0.5ක් එනවනම් ඉන්නවනම් ඔයාට හොඳම ට්‍රේඩ් එන්ට්‍රි වෙන මේක නෙවෙයි මෙන්න මේක. චුට්ටක් කැඩෙන් තියෙනවා. එක්කෝ මේකේ මෙන්න මේකේ මැදට ගන්න. මේක මේ 50 වගේ වෙන්න ගන්න නැත්නම් මෙන්න මෙතන ඇත්තම තියෙනවනේ මේ FIA page එක. ඔන්න ඕක. අරගෙන මේක නම් අපිට all time high එකට තිබ්බ ප්‍රශ්නයක් නැහැ පේනදී 1 to 2 වගේ තියෙනවා. කර දෙකක් තියෙනවා මෙතෙන්ට ආවා. ඒක නැත්තම් මෙතනින්ම ගන්න පුළුවන් මෙතනින් ගත්ත පොඩි අවදානමක් තියෙනවා. ඒක මෙතනින් ගන්න පුළුවන්. ඒතකොට ඔය විදිහට තමයි සාමාන්‍ය PDR වගේ එක විදිහකට එන්ට්‍රි එක ගන්න. ඔය එක විදිය. හරිද? දැන් තව එකක් වෙන්න නම් ඔයගේ PDR එන්ට්‍රි ගන්න පුළුවන්. ඒක ඕන විදිහට ගන්න පුළුවන්. ප්‍රීමියම් ඩිස්කවුන්ට් අරේ වලින් එන්ට්‍රි ගන්න ඒවාට එහෙම සීමාවකුත් නැහැ. සීමාව අයින් නැහැ. ඔය රේට් එන්ට්‍රීස් ගන්න පුළුවන් සෙටප් එකක් ඕන. දැන් උදාහරණයක් විදියට මෙතන ගත්තොත් දැන් මෙතන පොඩ්ඩක් මාකට් එක යට ගියා. ඊට පස්සේ තේරෙනවා ඉතින් මේ මාකට් එකයි උඩට ගියේ. මෙන්න ඇත්තටම මෙන්න මෙතන නේද මේකේ මෙයා කරා කියන මාකට් එක හරි දුන්න එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එක. ඊට පස්සේ මාක් කරනවා මෙන්න මෙතන. දැන් මොකද මේක අපි දන්නවා දැන් මේක මාක් කළා හරි. ඔන්න යයි කියලා දාන්නවා. ඔන්න මාක් කරාම මෙතන ඔන්න කියනවා. IFEG එක දීලා. ඊට නම් ගැට් කළා නෑ මොකුත් දැන්. ඊපස්සේ එන්නේ ගත්තා. ඒ වන්නා වගේ ගියා. දැන් ගියාම වෙනද මේ වන්නාව මේක හොඳට උඩට ගිහිල්ලා මේක බ්‍රේක් කරගෙන ඔන්න මේක ටිකක් ෂුවර් අයි ෂොට් මාප් එකක් දුන්නා. දුන්නාට පස්සේ දැන් ආයෙ අට ඇවිල්ලා එහෙම තමයි කියලා. දැන් මෙතන පේනවාද මේක ලොකුවට ක්ලියර් නෑ. නමුත් මේක දෙයක් පෙන්වන්න. දැන් මේක මෙහෙම මාකට් එක යටට ඇවිල්ලා නේ ගියේ. මාකට් එක යටට එද්දී මෙයා ආයෙ කොහෙන්ද ආයෙ මෙන්න මේ පොයින්ට් එකට. මේ මේ මොකද්ද? මේ ඇවිල්ලා මිටිගේෂන් බ්ලොක්. කියන්නේ මේ මිටිගේෂන් බ්ලොක් එක ළඟටම ඇවිල්ලා කියන්නේ වැදිලා නොවැදිලා වගේ තමයි කිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් මේ බුලිෂ් මාකට් එකකදී. ඒක මේ සාමාන්‍යයෙන් පොදු දෙයක්. එතකොට දැන් බුලිෂ් මාකට් වලදී ට්‍රේඩ් කරද්දී අපිට පුළුවන් සාමාන්‍යයෙන් චුට්ටක් උඩින් තියන්න. දැන් මෙතන නම් ආසන්න වශයෙන් ගත්තොත් මෙන්න මෙතන වගේ ගන්න පුළුවන්. දැන් මෙතන
331යි මේක 416 කියන ඩොලර් 100ක් විතර උඩින් තියන්න පුළුවන්. මේ වගේ තිබ්බා. ඒතකොට අපිට මේක ප්‍රොෆිට් එක හයර උඩකට තියෙන්න පුළුවන්. මෙතෙන්ට ඔය ගත්තා නම් ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ වගේ දැන් 3යි ගාණක් විතර එනවා. ඔය තමයි මගේ එන්ට්‍රිය ගන්න පුළුවන් තැන. දැන් මේකේ එන්ට්‍රි ස්ටොප් ලොස් එක කියන්නේ ප්‍රොෆිට් එක තියාදී එකක් තියන්න පුළුවන්. දැන් මේක නම් යටට ආවනේ අට්ටාවත් බුලිෂ් කියලා දන්නේ හින්දා මේක මෙන්න මෙතෙන්ට. මේක මෙතන ඇතුළු එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එක ගන්න. මේක ගත්තොත් මේ ට්‍රෙන්ඩ් එකේ මෙන්න මේකත් එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එක. ඒතකොට එහෙනම් මෙන්න මෙතන තියන්න. ඒතකොට මේ වගේ තැනක් ටාගට් එක විදියට ගන්න පුළුවන්. එතකොට මේක ස්ටොප් ලොස් එක විදියට මේක නම් මොකද තිබ්බේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙන ලෝ එක. මේ ලෝ එකේ එක්තරා මට්ටමකට මොකද්ද? මෙන්න මෙතන එක එකක් වෙනවා. මෙන්න මේ ලෝ එක ගත්තොත් මේක කාර්යස්ථාන ලික්විඩ් ලෝ එකක් වෙනවා. එතකොට ඒක පාවිච්චි කරලා තියන්න පුළුවන්. නැත්නම් මේක OB ගන්න. මොනවා ඒතර චුට්ටක් උඩින් තිබ්බනම් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා. ඒ වගේ ට්‍රේඩ් ගන්න පුළුවන් දැන් තියෙනවා. ඒතර ඔන්න ඕක තමයි තව B එක බලපු එක. දැන් ඔය මං මේ මොකද්ද මේ PDR වලින් එන්ට්‍රි ගන්න එක කියක තේරෙනවද? ඒක ලොකු දෙයක් නෑ. හරිද? ඒකේ තියෙන්නේ මේල්ලිම ඒකේ තියෙන්නේ මේන්ලි වෙන මොකක්ද නෙවෙයි හරියටම මාකට් එක පොඩ්ඩක් ඇනලයිස් කරගන්න ඕනේ මැනේජ් කරලා හයර් ටයිම් ෆ්‍රේම් එකේ බයස් එක කොයි පැත්තට බලනවා ඊට පස්සේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ බයස් එක බලන එකට ගැලපෙන පැත්ත දෙන්නේ හයර් ටයිම් ෆ්‍රේම් එක බුලිෂ් නම් තියෙන්නේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකත් බුලිෂ්ම තමයි ගන්න. කියන්නේ සාමාන්‍ය අපි හැම වෙලෙම ට්‍රේඩ් කරන අපේ ට්‍රෙන්ඩ් එකට අනුකූලව. ට්‍රෙන්ඩ් is our friend කියන එක. කියන්නේ ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධව අපි ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. ඒක තමයි අපේ තියෙන මූලිකම සිද්ධාන්තය වෙන්නේ. ට්‍රෙන්ඩ් එකට විරුද්ධව අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. ට්‍රෙන්ඩ් එක තියෙන පැත්තට විතරයි ට්‍රේඩ් කරන්නේ. ඒක පාවිච්චි කරලා ඔන්න වෙලාව මාත වෙනවා. හරි මාකට් එක පැත්තකට තියෙනවා. ඒක පාවිච්චි කරලා ඔන්න ගේම ගහගන්න. ඒක තමයි මෙතන මේ කරලා තියෙන්නේ. මම හිතනවා කතාව තේරුන්නේ නැති කියලා. මේකේ මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඊට පස්සේ ගන්න ලෝ ටයිම් ෆ්‍රේම් එකට ඇවිල්ලා PDR එකක් බලනවා. ඒක ඕන එකක් වෙන්න පුළුවන්. මේ වගේ මිටිගේෂන් බ්ලොක් එකක් මේ වෙන්න පුළුවන්. ඒකදී ගන්නවා. මේ දැන් මේ කතාව තේරුන්නේ නැත්තම් මම මේ කොහොමද බෑක් ටෙස්ටිං කරනවා. දැන් ඊගා සතියේ දෙවෙනි දවසේ. එහෙම වුණොත් එදාට තවත් තේරෙයි. දැන්ට මේ කිව්ව කතාව තේරුණාද? මෙසේජ් එකක් හරි දාන්න විදිද? Hello Adish. ලෝක අහන්න. කියපු මේ ටික කියපු එක තේරුණා මේ තව එක්සැම්පල් එකක් චුට්ටක් පුළුවන් නම් හරි. ටිකක් සජුටම. දෙන්න. යාන්ටියා යාටට. ඉතින් බලමු වන්ඩේ දැන් මෙන්න මේ ටික හොඳ ලස්සනට ගියා කාර්යය. ඉස්සෙල්ලාම නේද? හොඳයි දැන් මෙතන දැන් උදාහරණයක් විදිහට මෙතන මේකෙම තියෙනවා මේක නිකන් පෙන්නන එකකින්ද. දැන් මෙතන ගත්තොත් උන් දැන් මාකට් එක ආවා. හරි දැන් මේකේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ මෙතන මොකද? හයර් මෙතන තියෙනවා එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එක. ඊට පස්සේ මාකට් එක ඇවිල්ලා මෙන්න මෙතන තමයි යට දුන්නේ. මෙතන තමයි යාර එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එක හැදෙන්නේ මේක බ්‍රේක් කරලා. හරිද? එතකොට ගත්තොත් මෙන්න මෙතන මෙන්න මේක බ්‍රේක් කරලා පස්සේ මෙන්න මේ පොයින්ට් එක ගත්තොත් මේක මොකක්ද වෙන්නේ? මේක මේවා ලෙවල් එකෙන්ම අපි දන්නවා දැන් කොහොම බුලිෂ්
මේක මේ වලවල් එකෙන්ම රීප් එකක් වෙනවා. හරිද? මේක රීප් බ්ලොක් එකක්. කියන්නේ රීප් බ්ලොක් එකක් හොඳයි අපි දන්නවා ඩේල් වලකෙම රීප් බ්ලොක් එකක් තියෙනවා. දැන් හොඳයි. දැන් අපිට මෙතනින් එන්ට්‍රි එකක් ගන්න කිව්වොත් දැන් අවුලක් පේනවනේ. මේක ලොකු අවුලක්. අපිට මේකේ එන්ට්‍රි ගන්න ඕන නම් ප්‍රශ්නයක්ම නැහැ. මෙන්න මේ වගේ ලෙවල් එකක් වෙනකම්ම ගන්න පුළුවන්. වන්නෙන් ගණිත අපි ගන්න ඕනේ. මේ වගේ ලෙවල් එකක් වෙනකම්ම ගන්න පුළුවන්. මේක එතකොට මේ මොහොතේ තිබ්බේ මේක මේ OB එකක් විදියට. මේ OB එකට ඒ කියලා අපිට හිතන්න පුළුවන්. ගත්තා. දැන් මොකද කරන්නේ? දැන් මේක මෙතනින් ගන්න එක තමයි වැඩේ අමාරු වෙන්න හිතෙනවා. දැන් මේ හරියට ගත්තොත් මෙතනින් තමයි යන්නේ. මෙතෙන්ට තමයි ස්ටොප් ලොස් එක කියන්නේ. අර මෙතනින් තමයි මේ TP එක තියෙන නැතික ලාභයක් නැහැ. කියන්නේ මේකේ තියෙන RR කියලා එකක්. මම ඔක පැහැදිලි කරන්නම් ඉස්සරහට මේ දැන් මෙන්න මෙහෙම ගත්තොත් මෙතනින් තමයි එන්ට්‍රි පොයින්ට් එක වෙන්නේ කොහොමද? ඒතර දැන් මේකේ නෝමල් ගත්තා මම කියන්නේ. ඒතකොට මේකේ දැන් හරියට දැන් මොකද එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එකක් තිබුණොත් මෙන්න මෙතන එකක් වෙනවා. මෙතන උඩ වෙනවා. මේක වෙනදි පැක්ක ගාම් පේනදි මේක මම කරන්න පුළුවන් වැඩක් නේ. ඒක ප්‍රායෝගික නෑ. ඒතර මේ අවුල් මේ 0.64යි තියෙන්නේ. මෙහෙම ගන්න බෑ. එතකොට මොකද ගන්න? හයර් ටයිම් ෆ්‍රේම් එකකුත් අපිට පේනවා එන්ට්‍රියක් තියෙනවා කියලා කොහොමද? අපි එනවා ලෝවර් ටයිම් ෆ්‍රේම්. ටක් බලමු. හොඳයි. මම මෙතනින් පෙන්නන්නම්. දැන් මේක ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට ආවම පේනවා. මෙන්න මෙතෙන්ට ගියොත් මේ මේකත් යම් මට්ටමකට දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මෙන්න මේක ගත්තොත් පේනවද මේ? මේක යම් මට්ටමකට මේක බ්‍රේක් වුණා කියන මාකට් එක යට යනකොට ගොඩක් ලොකුට. එහෙනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මේ වගේ තැනක එන්ට්‍රියක් ගන්නවා හරි දන්නවා. උඩටම යන්න පුළුවන් කියලා. එහෙනම් මොකද කරන්නේ? ඒ අර එන්ට්‍රියම තමයි. ඒක ටික රිෆයින් කරනවා මෙහෙම. ඒ කියන්නේ මේකටම දානවා. කියන අච්චර දුර ස්ටොප් ලොස් එක අදින්නේ නැහැ. මෙන්න මේ වගේ තැනකින් ලෝන් එක අරගෙන නම ගත්තා. ඊට පස්සේ බලන්න මේ කොහෙද තියන්නේ කියලා. බලපු ගමන් දෙනවා මෙන්න මෙතන. මෙන්න මෙතන තියන්න පුළුවන්. දැන් මෙතන තිබ්බ ගමන් ආර මෙතන තිබ්බා. මෙතන තියෙන කිසිව ගන්න නැහැ. දැන් මේක බ්‍රේක් කරොත් එනවාද කොහොමද මෙතන මේ මාකට් ස්ට්‍රක්චර් බැලන්ස් නැහැ ලොකුවට. යම් මට්ටමකට චූටි දැන් මේකේ මේ OB එකට රියැක්ට් කරලා කියලා දෙන චුට්ටා OB කියලා ගන්න පුළුවන්. කොහොමද මේක බ්‍රේක් කරොත් දන්නවා මේක යනවා කියලා යට. ඒකින්ද නෝ යන්න පුළුවන්. හොඳයි. දැන් ඔන්න පේනවා එන්ට්‍රිය. දැන් මේ විදිහට ගන්න පුළුවන්. ඒකට ටිකක් ලොකු හොඳ ගානක් 1.17ක් විතර දෙනගෙන ආසන වශයෙන් 100ට මෙතන 10ක් විතර අප්ලා දෙනවා. මෙයාගේ එන්ට්‍රි ගන්න පුළුවන්. මම පෙන්නුවේ ඕක තමයි සාමාන්‍යයෙන් මම කිව්වේ PDRA බේස් එන්ට්‍රි කියලා. දැන් මේක PDRA එකේ මේකේ දැන් ඔය PDRA එක එක විදිහට වෙනවා. සමහරවිට අපිට බයර්ස් එක පේනවා බුලිෂ් කියලා. නමුත් මම මේ කලින් පෙන්නුවේ බලන්න තියෙක PDRA ස්ටික් ගත්තේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ. සමහරලාට බයර්ස් එක බුල් දැන් මේ බයර්ස් එක සයිඩ් වෙනවා කියන්නේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ බයර්ස් එක සහ PDRA කියන දෙකම සෙට් වෙනවා. අතර ඒ වෙලාවට අපිට පුළුවන් ඒකට ගැලපෙන්න ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ ස්ටොප් ලොස් පොයින්ට් එකක් තියලා ගන්න. එතකොට දැන් මෙන්න මේක ලෙවරේජ් එක වගේ දානවා කොහොමද දාන්නේ? අපි ඒක චුට්ටක් කතා කරමු මෙතනදී. හිතන්නකෝ දැන් ඔයා ඩොලර් 100ක් දානවා ඒක 100 100 ලෙවරේජ් කරනවා කියලා. දැන් එතකොට මෙන්න මෙතන 2.9යි 8යි. එතකොට ඔයාගේ ලෙවරේජ් එක මෙතනින් ඩිසයිඩ් කරගන්න පුළුවන්. 2.9යි 8යි. නෝක මේක කරාම එනවා කිය. අපි මේ කැල් එක අරන් බලමු. මේක 33. එතකොට අපිට ලෙවරේජ් එක උඩරම කීයක් ගන්න පුළුවන්? 100 යන්න ඕන. 33. ඒක ඔයාලට ගන්න ඕනි යාන අනුව ලෙවරේජ් එක විතර ඩිසයිඩ් කරගන්න පුළුවන්. මෙතන මේ ස්ටොප් ලොස් එක පාවිච්චි කරලා. මොකද මේවා ගත්තේ වඩි මම ආයෙ කියන්න. ලෙවරේජ් එක 100 කියන්නේ ගන්නකො අපි ට්‍රේඩ් එකට දාලා ඩොලර් 100ක් දානවා. ඔය රේට් තමයි දාලා තිනවට 100 යන්න දෙන්න පුළුවන්. එහෙනම් 100 යන්න දෙන්න ඕන නම් ඔයා ඊළඟට මොකද්ද ගන්නෙ? ඔයා ඊළඟට ගන්න ඕනි ගාන තමයි හරි 100ක් යන එක ඕකේ. එහෙනම් අපි ඊළඟට පාවිච්චි කරන්න වෙනවා මේ 100ට මේ ගැලපෙන්න මේක.
ඉතින් කියනවා මේ 100 අනේකට ඕකේ වෙන්න ලෙවරේජ් එක ගන්න ඕනේ. ඒක නම් 33 දාලා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය 33ක් දාන්නේ අපි සාමාන්‍යයෙන් 10x වගේ තමයි දාන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් මේ උපරිම කියන්නේ ඔයා දැන් ට්‍රේඩ් එක දාන ගාන සමහරට අපි ලොස් වෙන දෙන්නේ නැහැ. ඊට අඩු වෙන තමයි ලොස් වෙන විදිහට වැඩේ කරන්නේ. මොකද ඕකම ලොස් වෙන දීලා වැඩේ කරන්න ගියොත් මේ අපේ ඔළුව නිකන් ඥාව වෙනවා. සහ ඒක ප්‍රායෝගිකව ටිකක් මාරම අමාරුයි ඔළුවට ඒකින්ද. ඔය තමයි විදිහට ගන්නෙ. මම හිතන එක තේරෙන්නේ නැති කියලා. ඒක තේරුණාද? හරි thank you. හරි ඕකේ. හරි අපි ඉස්සරහට යමු. දැන් මම මේ CISD කියන්නේ මොකද්ද කෙනෙක් කියලා දෙන්නම්. මේ CISD ගන්න ක්‍රම දෙකක් තියෙනවා. හරිද? CISD ගන්නවා කියන්නේ මෙහෙමයි. CISD එකක් කියන්නේ ඇත්තටම දැන් හිතන්න මාකට් එක රිවර්සල් වෙන පොයින්ට් එකක් කියලා. මාකට් එක රිවර්සල් වෙනවා කියන්නේ මොකද්ද? මේ විදිහට එක පැත්තට ගිහිල්ලා ලෝවලොස් ලෝව හයිස් දාන මාකට් එක අප් වෙනවා. දැන් මේ ගන්නකො මේ බුලිෂ් මාකට් එකක් කියලා. මේ විදිහට මාකට් එක රිවර්සල් වෙනවනේ. මෙන්න මේ රිවර්සල් වෙන තැනකදී ගන්න එන්ට්‍රි පොයින්ට් එක. මේකපත් වෙන්නේ මෙන්න මේ වගේ තැනකදී. හරිද? දැන් මේ වගේ තැනක් ගත්තොත් මේ වගේ තැනක මෙහෙම ප්ලේස් එකක් තියෙනවනේ. ග්‍රවුන්ඩ් ගන්න උන්න ඕක ගත්තොත් මෙතන මේ වගේ කැනල් එකක් තියෙනවනේ. මේ කැනල් එක කියන ගොඩක් කාට උන්න වගේ කැනල් එකක් ගත්තා මේකේ යම් ගානකට මේවා තියෙනවා. කොහොම කැනල් එක ගන්න. එතකොට මෙන්න මේ කැනල් එකේ බොඩි එක ක්ලෝස් වෙලා හරි පටන් ගන්න තැනක් තියෙනවා මෙන්න මේ. මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරලා ඊවි ළඟට දැන් මේක මේ යටට යන මූවමන්ට් එකක් තියෙන මෙන්න මේ මූවමන්ට් එකේ ඔන්න ඔය විදිහට කැනල් එකක් ක්ලෝස් වුණා. අපි කියන මෙන්න මේ ලෙවල් එක මොකද්ද? මෙන්න මෙතනදී CSD ලෙවල් එකක් වුණා කියලා. ඒ කියන්නේ මේ CSD ලෙවල් එකක් වෙන්න ප්‍රධානම දේ මේක CSD වර්ගයක්. තව එකක් තියෙනවා මම කියන්න. මේක CSD එකක් වෙන්නේ මේ විදිහට මාකට් එක මේ විදිහට මාකට් එක දැන් මේතර මෙන්න වගේ පොයින්ට් එකේදී මේ වගේ කැන්ඩල් එකක් තියෙනවා. දැන් මේක බොඩි එක තියෙනවනේ. මේ බොඩි එකේ යට දැන් මේ යට බ්‍රේක් කරොත් තමයි දන්නවා ස්ටොච් එක දෙන්න. ඉන්නේ වගේ ස්ටොච් එක දෙන තැනකදී මාකට් එක ඇවිල්ලා මොකද්ද මෙයා බ්‍රේක් කරන්න ඕනි. මෙන්න මේ දැන් මෙන්න මේකේ මූවමන්ට් එකේ මෙන්න මෙතන බොඩි එක යට ක්ලෝස් වෙන්න ඕනි. ක්ලෝස් වෙනවා නම් CSD කියලා. ඔක එක විදියක්. ඒක ඇත්තටම CSD එකක් ඇති වෙන්න මාකට් එකේ අනිවාර්යයෙන්ම high resistance liquidity point එකක් තියෙන්න ඕනේ. ඒක high resistance liquidity high එකක් වෙන්න පුළුවන් low එකක් වෙන්න පුළුවන්. يعني මේකන high එකක් තියෙන්නේ. මේක low එකටත් මේ විදිහටම වළංගු වෙනවා. low එකක් කියන්නේ කොහොමද? එල්ල හොයන එක මොකක්ද තමයි මේකේ low මේ high එක මේ low එක. ඒතකොට මේකෙන් මෙන්න මේ point එකේදී ඒක වෙන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? ඔන්න මාකට් එක තියෙනවා. ඔන්න ආවා. ඊට පස්සේ මෙන්න මේ level එක තියෙනවා මෙතන. තමන් කඩේට දාන්න. ඊට පස්සේ මෙන්න මේක බ්‍රේක් කරා. මේ උඩට යන මොමන්ටම් එකේ කැලලක් එනවා. කැලලක් ආවට පස්සේ මේක අපි කියනවා CID එකක් කියලා. ඊට පස්සේ මේකට කොයිලාක හරි ආයේ මාකට් එකට ටච් වුණාට පස්සේ අපි එකකින් එන්ට්‍රි එකක් ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඔක තමයි CID එන්ට්‍රි කියන්නේ. සරලවම බොහොම පොඩි දෙයක්. හරිද? ඒක තේරෙන්නේ නැති. ඒක තේරුණා නේද? කොහොම ගන්න හැටි පෙන්නන්න. ඔය දැන් ඔය මම පෙන්නපු CIST entry කියන්නේ මේ විදිහට මාකට් එකේ මොකද්ද high resistance liquidity low එකක් හරියයි එකක් හරියටම හදලා ඊට පස්සේ මාකට් එකේ චොච් එකක් දෙන තැනින්ම ගන්න CISD එක හඳුන්වන නම. ඕකට අපි කියනවා confirmation CISD කියලා. ඒකට මේ entry හඳුන්වන නම මොකද්ද? මේක CISD වලත් වර්ග කීපයක් තියෙනවා. හරිද? මේක confirmation CISD එකක් කියලා හඳුන්වනවා මේක. මේක මේ හරියට confirmation ටික දුන්නා CISD entry එකක් කියලා හඳුන්වනවා. ඔය එකක්. ඉතින් තව එකක් තියෙනවා මේ එහෙම කන්ෆර්මේෂන් නැතුව ගන්න පුළුවන්. ඒකත් මම ඉස්සර කියන්න. මොකද ඉස්සර කන්ෆර්මේෂන් එක ගන්න. ඊට පස්සේ කන්ෆර්මේෂන් එන්ට්‍රි ගත්තොත් මේක කලින් වගේම තමයි හරියද? මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට higher time frame low time frame ඕන එකක් වෙනස් කරලා ගන්න පුළුවන්.
මේකේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. හයර් ටයිම් ෆ්‍රේම් එකේ CH එකක් පෙමුණොත් ඕන අපිට ඒ ලෙවල් එකෙම ඉන්ටර් වෙන්න පුළුවන්. ලෝ ටයිම් ෆ්‍රේම් එකේ අනිවාර්යෙන් ලෝ ටයිම් ෆ්‍රේම් එකේ පුළුවන් එහෙම ඉන්ටර් වෙන්න පුළුවන්. මෙතනදී හැබැයි අපි මුලින්ම කලින් වගේම හයර් ටයිම් ෆ්‍රේම් එක හරියට ඇනලයිස් කරගන්න ඕනේ. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. මොකද හයර් ටයිම් ෆ්‍රේම් එක හරියට ඇනලයිස් කරලා බලන්න ඕනේ. ආ හරි මාකට් එක කොයි පැත්තටද යන්නේ. හිතන්න හයර් ටයිම් ෆ්‍රේම් බයස් එක බුලිෂ් කියලා. අපි දන්නවා හරි. එහෙනම් හයර් ටයිම් ෆ්‍රේම් එක බයස් එක බුලිෂ් කියලා. අපි හයර් ටයිම් ෆ්‍රේම් එකේ බුලිෂ් සයිඩ් එකට තමයි අපි බලන්නේ CH. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රිවර්සල් එජ් පොයින්ට් එක. කියන්නේ හයි රෙසිස්ටන්ට් ලික්විඩිටි ලෝ එකක් හදපු තැනත් තමයි බලන්නේ. ඒක බල අරගෙන එතනින් CH ගන්න එක කරන්නේ. ඊට අමතරව හද කරන්නේ. දැන් එක එකක් එතකොට එහෙම ගන්න පුළුවන්. දැන් ඊට අමතරව නම් ලෝ ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා එතනින්නුත් තව ටිකක් රිෆයින් කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය වෙන්නේ. එතකොට මේ CH වලදී විශේෂත්වය වෙන්නේ ටයිම් ෆ්‍රේම් එක මොකක් වුණත් ඕනම ටයිම් ෆ්‍රේම් එකක CH ඇති වෙනවා. එතකොට ඒකට රියැක්ට් කරනවා නම් එහෙම බලලා ගන්න පුළුවන්. එතකොට ඒකෙදි අර මොකද මේ සෙටප් එකක් වෙන්න, ඒ කියන්නේ එන්ට්‍රි සෙටප් එකක් වෙන්න මේකෙදි හයර් ටයිම් ෆ්‍රේම් එක විතරක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ මේ මොකද අපි වගේ අර PDR එකක් වගේ මහා ලොකුට යන්න ඕනේ නැහැ. ටිකක් යන්න දීලා හැම ගන්න පුළුවන්. ඒක තමයි යාගේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ කන්ෆර්මේෂන් CST එකේ. ඒතකොට ඒ විදිහට ගන්න පුළුවන්. ඒතකොට මේ normal යන විදිහ මම පෙන්නන්නම්. ඒතකොට මේකේ නමුත් මේක හරියටම සෙටප් එකක් වෙන්න කලින් කිව්වා වගේ හරියටම higher time frame එක ඇනලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ low time frame එක ඇනලයිස් කරන්න ඕනේ. එහෙම ගන්න ඕනේ. ඒක තමයි වැඩේ යන්නේ. ප්‍රයත් වෙන්න. හොඳයි කරා ඉතින් මේ කෝල් එකක් ආවා. කට් කරා ඒක යන්නේ. මේ හොඳයි. දැන් ඒතකොට දැන් තේරෙනවද ඔක කන්ෆර්මේෂන් ඔක තමයි කන්ෆර්මේෂන් CST කියනවා. මම ඔක පොඩ්ඩක් පෙන්වලා ඉන්නවා. රතුල අද OT එක නම් කරන්න බැරි මේකේ වුණ තනි දවස කරමු. ඒ කියන්නේ මේ ටික ඔක්කොම මවලා වියංගු ගේමු වන් ඩේ වලට. දැන් හොඳයි. දැන් ගන්නකො. දැන් මෙතන අපි ගත්තොත් මාකට් එකේ මම කිව්වා මේක රිවර්සල් වෙන පොයින්ට් එක තමයි ඉන්නේ. හරිද? දැන් මෙන්න මේක පේ වෙනවනේ. මේක එක රිවර්සල් වෙච්ච පොයින්ට් එකක්. දැන් මාකට් එක ගියා මෙතන මොකද වෙන්නේ? එක්ස්ටර්නල් ලික්විඩිටි එකක් හැදුණා. ඊට පස්සේ මොකද ගන්න? දැන් මේකේ මොන වගේ තැනක්ද? මේකේ මෙන්න මෙතන බ්‍රේක් කරනවා. මේ පේනද මේක තමයි ලෝවස්ට් පොයින්ට් එක. මේකත් එක්ක උඩට ගියේ. මෙන්න මේක බ්‍රේක් කරනවා. මෙතන CST එකක් කරනවා. මේ බැලුවා මේක තුළ මෙන්න මෙතන පැහැදිලි මේ බොඩියක් ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ මෙතන CST එක ඔන්න එක මාක් කළා. ඊට පස්සේ මේකේ දැන් මේක ගන්න පුළුවන් මං කියවනේ. ඕන ඉතින් මේක ගහ ගන්න පුළුවන් entry. මෙන්න මෙතනින් පුළුවන්. ඒ කියන්නේ දැන් මේකේ නම් අපි ඊළඟට බලන්න ඕන ඩ්‍රෝන් ලික්විඩ්. මම කියන්නේ DOL එකක් තියන්නේ කියලා. අපිට ඒක ට්‍රේඩ් එකක් බලද්දී අපි සාමාන්‍යයෙන් අගටම බලන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ එක්ස්ටර්නල් ලික්විඩ් පොයින්ට් එකට මේ අයිද කියලා බලන්නේ නැහැ. අපි සාමාන්‍ය එහෙම බලන ටයිම් තියෙනවා. නමුත් සාමාන්‍ය අපි මාකට් එකක ට්‍රේඩ් කරද්දී බලන්නේ ගොඩක් කාට අපි ළඟම තියෙන ලෝ රෙසිස්ටන්ස් ලික්විඩ් පොයින්ට් එක මේකනේ. මේ වගේ තරම් මාක් කරගත්තට පස්සේ තියෙනවා හරිය. මෙතෙන්ට කොහොමවත් යන්න ඕන. එන පුළුවන් මෙන්න මෙතන CSD එක හැදුනට පස්සේ මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න. මේක පුළුවන් මම කිව්වා මේක මහා ලොකුවට මේක මේවටම යන්න ඕනේ නැහැ. ලෝ ටයිම් ෆ්‍රේම් වල. මේක මෙතනින්ම ගහන්න පුළුවන්. මේක මෙතනින් ගත්තා. ඕ දැන් මේකේ තියෙන මාකට් එක මෙන්න මේක බ්‍රේක් කරලා අනිත් පැත්තට හැරෙනවා අනිවාර්යයෙන්. මෙන්න මේ පොයින්ට් එක. දැන් මේක චුට්ටක් මාක් කරගත්තා.
trigger වෙන්න ඕන. මේක ඇල්ලුවේ මොකෙන්ද? මේක ඇල්ලුවේ ලෝ මේවා ටයිම් ෆ්‍රේම් එකෙන්ම තමයි. මොකද අපි කියනවා මේ higher time frame එකේම තමයි. දැන් මේක කොහොම වුණාට higher time frame එකේ lower time frame එකේදී ඔක ඊට වඩා පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. මම ඒක චුට්ටක් පෙන්නනවා. හරි. දැන් බලන්න මෙන්න මෙතන පේනවද මේ? දැන් මේක මෙතනින් දුන්නට ඊට කලින් තමයි මේ 1 hour එකේ දුන්නේ ඔය ස්ට්‍රක්චර් එක. ඒක දැන් අපිට මේක ක්ලියර් නෑ සමහරවිට අපිට දැන් මේ ක්‍රිප්ටෝ වල තියෙන අවුලක් මේක. මොකද සාමාන්‍යයෙන් මේ ක්‍රිප්ටෝ වල ලික්විඩිටි කේස් ඉඳන් මේ පේනවා මේ මාකට් එක මේ මෙලෝ රහක් නැතුව ඊය දවස් තියෙනවනේ. සාමාන්‍යයෙන් මේ මොකද්ද අපිට හම්බ වෙන මේ ෆොරෙක්ස් වල එහෙම මේක හොඳට මූව් වෙනවා. සාමාන්‍යයෙන් දැන් මෙතන ගත්තොත් අපි 1 hour බලන් ඉඳලා ගත්ත කියන 1 day බලන් වුණාම මෙතනින් තමයි මොනුසෙක් ගන්න ඉන්නේ. ඒකවල බලනවා දැන් අපිට අතන ෂුවර් නෑ වගේ නා අපි බලන්න පුළුවන්. හරිය අපි දන්නවා දැන් මෙයා CSD අවුල්ද දීලා තියෙන්නේ සහායක හැරලා තියෙන්නේ. CSD එක හැරලා තියෙන්නේ. ඊට එක බලනවා මේ අනේකේ කොහෙද CSD එකක් දෙන්නේ. කෙලින්ම පේනවද මෙන්න මෙතන මේ. හ්ම්. මෙන්න මෙතන CSD එකක් දීලා තියෙනවා. නමුත් දැන් එතන පේන ටික ට්‍රිගර් වෙලා නැහැ. එතන ගත්තා නම් උතර ගත්තා නම් මේ පේන තියෙන හොඳ එන්ට්‍රියක් තියෙනවා නේ. බෑග ට්‍රිගර් වෙලා නැහැ. අන්න ඒ වගේ වෙලාවට පුළුවන් චුට්ටයි යටින් තියන්න. දැන් මේක පේනවා දැන් මෙන්න මෙතන ගත්තොත් මෙතනට වඩා දැන් මේ තව ටිකක් 100ක් විතර යටින්. සාමාන්‍ය ඒක ඉෂුව එකක් නෑ. 100 ඒවා බලන්න ඔයාලට බෑක් ටෙස්ට් කරලා තේරෙයි. ඔයා එන්ට්‍රිය දැම්මට ඒ පොයින්ට් එකම ගොඩක් වෙලා ට්‍රිගර් වෙන්නේ නැහැ. ටිකයි යටින් ඔය හැරලා යන ඒවා තියෙනවා. ඒක බලන්න ඇවරේජ්ලි කොච්චර විතර ඒ ළඟින්ද හැරෙන්නේ කියලා. එහෙම ඇවරේජ් එක හොයාගෙන ඒකට ගැලපෙන්න මේවා කරගන්න. එතකොට වෙනදී මේක හොඳ එන්ට්‍රියක්. මේක අර අච්චර කරන්නේ 100ක විතර ස්ටොප් ලොස් එකකුත් තියෙන්නේ. අර 103ක් තිබ්බ එක ඒකත් එක්ක නමුත් ඒක හොඳ එන්ට්‍රියක්. ඒක CSD එකක් මම මේ පෙන්නුවේ. එන්ට්‍රිය ක්ලියර්. මේක තමයි CSD එක. CSD එක ළඟටම ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් මෙහෙමයි. ඔය higher time frame වල හැදෙන එන්ට්‍රීස් වලට පට්ට විදිහට රෙස්පෙක්ට් කරන. මේ වගේ දැන් වලට යනවා ලස්සනට වැඩේ කරන එක ඕකේ නෝ. බට් සමහරට lower time frame වල එද්දී ඒක හරියටම රියැක්ට් නොකරන අවස්ථාවල ඕන තරම් හම්බ වෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒකට හේතුව වෙන්නේ higher time frame වල ඉති මාකට් එකේ හොඳ ලික්විඩ් අපිට පෙවුනට lower time frame වලට එද්දී අර එච්චර ලස්සන මොමන්ට් දෙන්න තරම් මහා ලොකුට ලික්විඩිටි නෑ ක්‍රිප්ටෝ මාකට්. ඔය ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන අවුලක්. හොඳේ. ඒක අර මේ වෙනම හිතා ගන්න බෑ ක්‍රිප්ටෝ මාකට් එකේ ඉෂුව එක තියෙනවා. මොකද සමහර වෙලාවට අපි බලාපොරොත්තු වුණාට ලොකු ලස්සන මොමන්ටම් එක දෙන්න තරම් ක්‍රිප්ටෝ මාකට් එකේ ලික්විඩිටි නෑ. අන්න ඒ කියන්නේ ඒකින්ද අර කියන්නේ ඩේලි ටයිම් ෆ්‍රේම් එක කොහොම ලස්සනට එනවා. මොකද ඒකේ ලොකු දවසක ප්‍රමාණයක් ආවෙ නේද? නමුත් අර ගෙච්චර නැති වෙද්දි මේ ඉෂුව එක මෙතන වෙලා තියෙන්නේ. එහෙම දෙයක්. හොඳයි. ඒක ක්ලියර් නේද? සෝරි අදීශ මේ මට ඒක චුට්ටක් කියන්න. ඒක ඔය කියන්නේ ඒකේ මේ අපි ඉස්සර බලන්න ඕනේ අර මේ මේවයි. හැබයි කිව්වේ මේවයිද? මේ හිතන්නකෝ දැන් මේක ලොකු දෙයක් නෑද? මම කියවනේ මේකෙදී අපි බලන්නේ මුලින්ම කලින් වගේම තමයි higher time frame එක මේ මැල්ලස් දැන් මෙතන ගත්තොත් මෙතන බලපුවා මේක ඔයාලා මෙතන බලලා මේකත් එක තේරෙයි මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද external liquidity point එක. external liquidity එකක් හදනවා කලින් හැදලා තියෙන point එක මෙයා වෙනවනේ. ඒකට මෙතන ගත්තොත් ඊළඟට එයාගේ ඊළඟ external liquidity point එක මෙතන. එයාගේ range එකට අදාළව යට වෙනවා. ඊළඟට මෙන්න මෙතන තමයි එයාගේ internal liquidity point එක තියෙන්නේ. හරි ඔය ටික මාක් කරගන්න. දැන් බලනවා one day වලම කොයි වගේ තැනකින්ද අපිට ගන්න පුළුවන් මෙයා. මොකද්ද CSD. මෙන්න මෙතන පේනවාද මෙතන CSD එක තියලා තියෙනවා. ඒතකොට ඒක අපිට ඕන නම් CSD කියලා මාක් කරගන්න පුළුවන්. ඒක මාක් කරලා අපිට ට්‍රේඩ් කරනවා නම් ඕන එතනින්ම ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. මෙන්න මෙතනින්ම. ඒතකොට මෙන්න මේක ෂෝට් කියලා අරගෙන ට්‍රේඩ් ඩයග්‍රෑම් එකක් මෙතෙන් ස්ටොප් ලොස් එක තියන්න පුළුවන්. එහෙම තියලා ගන්නත් පුළුවන්. එහෙම ගත්තොත් 1 to 1 වගේ එකක් තියෙනවා. එකට එකක්. ඒ කියන්නේ ඩොලර් 100ක් දෙමුනට 100ක් වගේම තමයි මේක එන්නේ. ඒතර මෙහෙම එකක් ගන්න පුළුවන්. එකක්. එහෙම නැත්නම් ඔයාලා බලන්න ආගේ ස්ටොප් ලොස් එක මෙන්න මේ වගේ ලෙවල් එකකින් තියන්න. මේක ටිකක් එකපාරට රිස්කි වගේ පේන්න පුළුවන්. එතකොට එහෙම ගත්තොත් නෑ එකට 2යි කියන්නේ 100ක් දැම්මොත් 277ක් විතර එන්න ටිකක් ලොකු ප්‍රමාණයකක් තියෙනවා. හරිද? දැන් මේක එකක්. දැන් ඔයාලට ඒ තියෙන්න පුළුවන් දැන් මේක හරියි.
මේ ඩේලි එකේ මම මේ ලෙවල් එක ගත්තොත් මට බැයිද මේක මීට වඩා ටිකක් චූටියට ගන්න කියලා. එහෙනම් මට මොකද්ද කරන්නේ? මේ CSD එක බං කරන ඕන ටයිම් ෆ්‍රේම් එක ගන්න පුළුවන් කියලා. අපි එනවා යාට ටයිම් ෆ්‍රේම් ඩිසිෂන් 1 hour වගේ වට. දැන් බලමු. 1 hour ඇවිල්ලා බලනවා. 1 hour ගත්ත ගමන් මේක අපිට ආයෙ ගන්න ඕනේ නැහැ. මොකද මාකට් එකේ ටිකක් බෝරින් විදිහට ගියත් දැන් අපි දන්නවා 42 කිලෝ ඔල්රෙඩි. 42 ඉතිරිලා මෙයා මොකද්ද දෙන්නේ? දැන් මේක මේ රියල් මාකට් එකේදී මේක ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන්. දැන් මේ ගත්තොත් දැන් මෙන්න මෙතන පේනදී මෙතන ඔන්න CSD එක අදියා දෙනවා. ඉතරා මට්ටමට. ඕනනම් මේ මෙතෙන්ට ගන්නත් පුළුවන්. ඒක ඔයාගේ නැත්තම් මේ මෙතන ඇත්තම CSD ගන්න මෙතන වෙන එකක් තියෙන්නේ. මෙන්න මෙතන CSD පොයින්ට් එක ගන්න. එහෙම ගත්තාම ඔන්න හරි. අන්න එතනින් ගත්තොත් පේනදී එතන CSD ගන්නවා. නමුත් එතෙන්ටම ඇවිල්ලා නැහැ. ඒතකොට දැන් මේ වගේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එක CSD ගන්නදී සාමාන්‍ය චුට්ටක් අපි මේ යටින් වගේ තමයි තියන්නේ. කියන්නේ හරියටම පොයින්ට් එකේ තියන්නේ නැහැ. නිකන් ඒක යාට මෙහාට කරලා දෙනවා නැත්තම් ඉඳ වෙන්නේ නැහැ. එනදී ඊට පස්සේ ට්‍රේඩ් එක ගොඩාක් කැට්ට ඊට පස්සේ මු වෙලා තියෙනවා. ඉතින් අර 1 hour ගන්න නම් එහෙම ගන්න පුළුවන්. මං ඒකයි ඊට පස්සේ ලෝවර් ටයිම් ෆ්‍රේම් ගන්න නම් එහෙමයි හයර් ටයිම් ෆ්‍රේම් ගන්න නම් එහෙමයි අපිට එක එක විදියට ට්‍රේඩ් ගන්න පුළුවන් CSD එක තේරුණාද? හරි මේ එතකොට මේ CSD එක කියන්නේ මේ චොක්චක් විතරක් නෙමෙයි නේද කියන්නේ? නෑ 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 චොච් එකදී චොච් එක කියන්නේ අර මේ මොකද මාකට් එකේ දැන් බෙයාරිෂ් එක ගාව නම් ඒ කියන්නේ හැදිච්ච දැන් බෙයාරිෂ් ලෙවල් එක කියන ලෝ හයි එකේ ලෙවල් එක රිවර්සල් නේ. මොකද්ද ඔව් මොකද්ද ඒකේ කැනල් එකේ බොඩි එකක් ඕනේ නෑ ඒක VG එකකින් ක්ලෝස් වුණාත් ඒක චොච් එකක් නමුත් දැන් මේ CSD එක වෙන්න නම් අනිවාර්යෙන් CSD කියන්නේ මොකවත් නෙවෙයි ස්ටෝන් චොච් එක ආ CSD හරියටම ගත්තොත් ඔක ස්ටෝන් චොච් එක ස්ටෝන් චොච් එකේදී අර මේ බොඩි එකකින් ක්ලෝස් වෙනවනේ ඔන්න ඔය බොඩි එකකින් ක්ලෝස් වෙන මොහොතක් තමයි ගන්නෙ හරි thank you. ඒක තේරුණා නේද ඌ හරි. හරි ඔය විදිහට ගන්න පුළුවන් බලමු බොඩි සයිඩ් එකට බොඩි සයිඩ් එකට හරි දැන් මේ ගත්තොත් මෙන්න දැන් මෙතන එකක් හැදුණානේ දැන් මෙන්න මෙතන මේ මුලට ගියා මේක නම් මහා ලොකුට ගන්න මෙන්න මෙතන එකක් තියෙනවා CIST කියලා ඉන්ස්ටන්ට් ලික්විඩ් ඊළඟට බාය වෙන්න මෙතන ඉන්ස්ටන්ට් එකක් හදා මේ මොනුස්සයා උඩට ගියා. ඒතකොට මෙතන හරියටම චොච්චයක් ගත්තොත් මෙන්න මෙතන එකක් තියෙනවා. මෙන්න එකක් තියෙනවා මේ CIST දෙකක් දීලා. එතකොට ඩේලි ලෙවල් එකෙන් ගන්න පුළුවන් නමුත් පේන්නේ නැති ඒකේ යටට කියන නිසා ප්‍රොෆිටබල් ලොකුවට නෑනේ. සාමාන්‍ය දේවල් අපිට කියන්න පුළුවන් මේ සේම ප්ලේස් එක තියෙන මේ වගේ තැනක. මේක දැන් ඔයාලට වන්නා වගේ යනවා නම් එහෙම කරන්න බෑ. හිතන්නකෝ වන්නාව යන්න කම්මැලි පෝහා වගේ යන්න ඕනේ කියලා. මේ හරි වගේ තමයි තියන්න වෙන්නේ. එතකොට බලනවා හරි වන්නාව යන්න කම්මැලි මන්ද යනවා පෝහා වගේ ඔන්න යනවා පෝහාව. ඔන්න පෝහා වගේ බලන අපි ඔය වගේ දැන් චොච් එකක් තියනවාද කියලා. අරක වගේ නෙවෙයි පෝහා වගේ තව යට්ටනේ. පෝහා වගේ ගත්ත ගමන් පේනදී අච්චර මුහුත් යන්න ඕනේ. මෙන්න මේ හරියෙන් තියෙනවා චොච් එක. වන් ඩේ දෙන්න ගානේ චොච් එක දීලා ආවරෝඩි. මෙන්න මේ චොච් එකෙන් 100ක් දීලා. ඒතකොට එහෙනම් මේ ලෙවල් එකෙන් ගන්න පුළුවන් මොකෙන් ගියොත්. පෝහා වගේ යොද පෝහා වගේ යොත් අපි ලෝන් එකක් ගත්තොත් මේ ලෙවල් එකෙන් ගන්න පුළුවන්. ස්ටොප් ලොස් එක මෙන්න මේ වගේ ලෙවල් එකක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් යටත් පුළුවන්. සිම්පල් මෙන්න මෙයාට ගන්න පුළුවන්. එතන 1 to 1 to 2 වගේ එකක් එතනත් තියෙනවා. කියන්නේ ඒකේ ඉෂුව එකක් නැහැ. ඕන මීට වඩා මම හිතන්නේ 1 hour එකේ තවත් යට රිබන් ගන්නවා. අර ඒ විදිහට එක එක ලෙවල් එකට ගනිද්දි චොච් එක ගන්න පුළුවන්. මේ CSD එක ගන්න පුළුවන්. දැන්ට කන්ෆර්මේෂන් CSD එක මත තියාගන්න මේ මම අනේ CSD එක ඊළඟ සතියේ කියලා දෙනවා. මොකද මේ එක ටිකක් කතාවක් තියෙනවා. දැන් මේක ගත්තොත් දැන් මේක මෙතන බ්‍රේක් කරා නම් මේක CSD එක තවත් යනවා. මෙන්න මෙතෙන්ට මේනවා. ඒතකොට පේනවා එහෙනම් අපිට මෙන්න මේ හරියම හරි බ්‍රේක් වෙනකන් ඉඳලා මේක තව 1 day බ්‍රේක් කරා නේ මේ හරියම ගන්න පුළුවන්. ඒ නෙදි වාත වුණා නමුත් කියා. මේකටදී තවත් තියෙන ප්‍රොෆිටබල් ගතිය වැඩි. මේ ආසන්න වශයෙන් 2.7ක් වගේ තියෙනවා. CSD එක තේරුණා නේද? හොඳයි මේ මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ ওই ටික. අපි ඊළඟ දවසේ තවත් ඉතුරු එන්ට්‍රි මොල් ටික කරමු. ඒතකොට ඊළඟ දවසේ මට ඉතුරු වෙලා තියෙනවා දැන් OT එකයි. තව තියෙනවා එන්ට්‍රි මොල් දෙකක් ප්‍රධාන ඒකයි.
මේ CIST එකේ කන්ෆර්මේෂන් එකට අමතරව තියෙන අනිත් එක මම කියලා දෙන්නම්. ඔය ටික තමයි තියෙන්නේ. එහෙම වුණොත් අපි ඊගා සතිය හම්බෙමු. සහ මේ CIST එකත් තව ටිකක් අයිය තියෙනවා කරන්න. මේ ටිකක් මම කරන්නම් චූටි චූටි කැලේ. ඒක අනිත් එක නැතුව කරන්න බෑ. මේ එහෙම වුණොත් අපි ඊගා සතිය හම්බෙමු. ඒතකොට ඊගා සතිය අඟහරුවාට අපි හම්බෙන්නේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.